හරි දැන් ඉස්සදෙන්නම ළමයි හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි 2026 අවුරුද්දේ ඕගලගේ පන්තියේ වැඩ අද තමයි පටන් ගන්නෙ. සවුන්ඩ් එක බලන්න. අපිට තියෙන්නේ අද මුලින්ම අන්තිමටම ළමයි උත්තර ලියපු 6 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එක කරලා ඊළඟ පේපර් එක 7 වෙනි පේපර් එකේ MCQ පේපර් එකට ඔයගොල්ලෝ උත්තර ලියන වැඩේ තියෙන්නේ. හරි? ඒකට පිළිතුරු සටහන හදන්න අවශ්‍ය කරන පේපර් එක ඔයගලන්ට දීලා තියෙනවා. අපි උත්තර ටික බලාගෙන යන්. පළවෙනි ප්‍රශ්නේ රූපය දැක්වෙන්නේ කුහර සිලින්ඩරාකාර A කොටසකින්ද ඝන අර්ධගෝලාකාර B කොටසකින්ද සැදී කුඩා සංයුක්ත ලෝහමය ව්‍යුහයකි. right දැන් නිෂාද වැඩ කරමු. මේ විදිහේ ලෝහමය ව්‍යුහයක් අපිට දීලා තියෙන මේක කුඩා ව්‍යුහයක් කියලා කියනවා. මේකේ මේ උඩ තියෙන කොටස අර්ධගෝලාකාර කොටසක්, මේක සිලින්ඩරාකාර කොටසක්. හැබැයි ඒකේ කුහරයක් තියෙනවා. මේ වගේ මෙයාගේ විස්කම්බේ දීලා තියෙනවා කැපිටල් D කියලා. අර්ධගෝලාකාර කොටසේ මේ උස දීලා තියෙනවා H1 කියලා. එතන මේ සිදුරේ ගැඹුර දීලා තියෙනවා H2 කියලා. ඊළඟට මේ සිලින්ඩරාකාර සිදුරේ විස්කම්බය දීලා තියෙනවා D2 කියලා. මේ සිලින්ඩරාකාර කොටසේ විස්කම්බය දීලා තියෙනවා D1 කියලා. ටික දවසකට කලින් කරපු පේපර් එකක් නිසා ටිකක් ප්‍රශ්න කොටස් එහෙම අමතක වෙලා තියෙන්නත් පුළුවන් ළමයින්ට. right මේ වගේ විහයක් දීලා තියෙනවා. ඒ කොටස H1 H2 D1 D2 එකම උපකරණයකින් මැනගත හැකි නම් එම උපකරණය නම් කරන්න. මේගොල්ලෝ කියනවා මේ H1 H2 D1 D2 කියන මිනුම් හතරම එකම උපකරණයකින් ගන්න පුළුවන්ලු. ඒතර පුළුවන්ද කියලා නෙමෙයි අහන්නේ, පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. එහෙම ගන්න පුළුවන් නම් අපෙන් අහනවා මේ වැඩේට යොදා ගන්න උපකරණය මොකක්ද කියලා. අර වර්නියර් කැලිපරේනේ පාවිච්චි කරන්න වෙන්නේ නේ. අර නිකම්ම කැලිපරේ කියලා ලියන ළමයි ඉන්නවා. වර්නියර් කැලිපරේ කියලා ලියන්න. ඒකට එක ලකුණයි දීලා තියෙන්නේ. B කොටස ඉහත මිනුම් ලබා ගැනීම සඳහා ඉහත එහි ඔබ නම් කළ උපකරණයේ කුමන කොටස් යොදා ගන්නේද පරිමාණ සඳහන් කිරීම බලාපොරොත්තු නොවේ. H1 කියන එක අපිට මනින්න වෙන්නේ H1 H2 D1 D2. D1 නම් කොහොමත් බාහිර හනු වලින් කියලා තේරෙනවනේ නේ. sorry D2 D1 D1 කියන එක බාහිර හනු. D1 කියන එක බාහිර හනු. බාහිර හනු කියන එක අර පිටත හනු එහෙම ලියන්නත් පුළුවන්. D2 කියන එක ළමයිට තියෙනවා අභ්‍යන්තර හනු. ඇතුළත මිනුමක් නේ. අභ්‍යන්තර හනු. අභ්‍යන්තර හනු කියන එක ඇතුළත හනු කියලා එහෙම ලියන්නත් පුළුවන්. H2 කියන එක කොහොමත් තමයි හිතෙනවා ගැඹුර මනින්න කූරනේ. මේ සිදුරේ ගැඹුර මනින්න වෙන්නේ ගැඹුර මනින්න කූර. તો නිකම්ම කූර කියලා නෙපා ගැඹුර මනින්න කූර කියලා ලියන්න. H1 කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒකටත් පාවිච්චි කරන්න වෙන්නේ ගැඹුර මනින්න කූරනේ. මොකද මේකේ කියලා තියෙනවා මේ AB කොටස් දෙක වෙන් කරන්න බෑ කියලා. ලෝහමය කොටස් දෙකක් වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේක ගලවන්න බෑ.
තේදලමට තියෙනවා මේ ව්‍යුහය අපිට අනිත් පැත්තට හරවලා හරියට මේ ගැට්ට උඩ අර මේ වර්නියර් කැලිපරේ රඳවලා ගැඹුරමයින කූර මෙන්න මේ පෘෂ්ඨේ වදිනකම් පල්ලෙහාට දාලා තමයි ගැඹුරමයින්ද වෙන්නේ. මේක අනිත් පැත්ත හරවන්න පුළුවන් නේ. කැලි දෙක ගලවන්න බැරි වුණාට මේක අනිත් පැත්ත හරවලා කැලිපරේ මේ ගැට්ට උඩ තියලා ගැඹුරමයින කූරෙත් උඩ මෙතන වදිනකම් පල්ලෙහාට දාලා තමයි H1 කියන බිම ගන්න වෙන්නේ. එනවා H1 කියන එක බනින්න වෙන්නේත් අපිට ගැඹුරමයින කූර පාවිච්චි කරලා. නැතුව අර බාහිර හනු වලින් හරි අභ්‍යන්තර හනු වලින් හරි H1 මනින්න බැරි බව තේරුම් ගන්න. මොකද මේක ඇල්ල ගලවන්න බැරි නිසා. right? එතන H1 ගැඹුර මනින කූර, H2 ගැඹුර මනින කූර, D1 බාහිර හනු, D2 අභ්‍යන්තර හනු. ඒවා එකකට එක ගානේ ලකුණු 4ක් එතෙන්ට දීලා තියෙනවා. C කොටස H1, H2, D1 හා D2 අතරින් ඇතැම් මිනුම් ලබා ගැනීමට පෙර ඔබ සඳහන් කළ උපකරණයේ එක්තරා පරීක්ෂා කිරීමක් කළ යුතුය. එම පරීක්ෂා කිරීම කුමක්ද යන්නත් එය කළ යුත්තේ කුමන මිනුම් සඳහාද යන්නත් සඳහන් කරන්න. ඉතින් පරීක්ෂා කිරීම වෙන්නේ මූලාංක දෝෂය පිළිබඳ කතාවනේ නේ. ඒතර මූලාංක දෝෂයක් තිබේද යන්න නිකම්ම මූලාංක දෝෂය කියලා ලිව්වත් කමක් නැහැ. මූලාංක දෝෂය නැත්නම් ශුන්‍ය දෝෂය. ඒතර නැත්නම් මූලාංක දෝෂයක් තිබේද යන්න ශුන්‍ය දෝෂයක් තිබේද යන්න ඒක තමයි පරීක්ෂා කිරීම හැටියට ලියන්න ඕනි. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට අහලා තියෙනවා පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන මිනුම් මොනවාද කියලා. දැන් මේ කතා කරපු මිනුම් හතරින් මූලාංක දෝෂය කියන එක පරීක්ෂා කිරීම වැදගත් වන මිනුම්. දැන් එතන තියෙනවා පොඩි තර්කානුකූල කාරණයක්. අපි දන්නවා දැන් මූලාංක දෝෂය කියන එක මේක පසුකාලීනව හටගත් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදන දෝෂයක් වෙන්නත් පුළුවන් නේ. මූලාංක දෝෂ කියනවා අපි ඉගෙන ගන්න තියෙනවා පසුකාලීනව හටගත් මූලාංක දෝෂ තියෙන්නත් පුළුවන් නිෂ්පාදන දෝෂ හැටියට සෙට් වෙට මූලාංක දෝෂ තියෙන්නත් පුළුවන්. ඒතර ඔයගලන්ට උගන්වලා තියෙනවා වර්නියර් කැලිපරේ යටතේ නිෂ්පාදන දෝෂ හැටියට මූලාංක දෝෂ තියෙනවා නම් ඒවා අභ්‍යන්තර හනු වලින් ගන්න මිනුම් වලට බාහිර හනු වලින් ගන්න මිනුම් වලට ගැඹුර මනින කූරෙන් ගන්න මිනුම් වලට ඒ සියල්ලටම මේ නිෂ්පාදන දෝෂ හැටියට හටගෙන තියෙන මූලාංක දෝෂ බලපෑම් කරනවා. හැබැයි පසුකාලීනව හටගත්ත ඔය බාහිර හනු ගෙවී යාම නිසා නැත්නම් බාහිර හනු මත යම් කිසි ද්‍රව්‍යයක් තැන්පත් වීම නිසා පසුකාලීනව හටගන්න මූලාංක දෝෂ බලපෑම් කරන්නේ බාහිර හනු වලින් ලබා ගන්න මිනුම් වලට විතරයි කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ඒවා අභ්‍යන්තර හනු වලින් ලබා ගන්න මිනුම් වලට හෝ ගැඹුර මනින කූරෙන් ලබා ගන්න මිනුම් වලට බලපෑම් කරන්නේ නැහැ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතකොට දැන් මෙතනදී අපෙන් අහනවනේ දැන් පරීක්ෂා කිරීම මොකක්ද? අපි දන්නවා මූලාංක දෝෂය තමයි පරීක්ෂා කරන්නේ. ඊට පස්සේ අහනවා පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන මිනුම් මොනවාද? ඒතර මූලාංක දෝෂය හටගෙන තියෙන විදිහ මත මෙතන අපි ලියන උත්තර වෙනස් වෙනවා. හැබැයි ළමයි දන්නවා සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා මේ ප්‍රැක්ටිකල් එකේදී අර නිෂ්පාදන දෝෂ සහිත වර්නියර් කැලිපරයක් වෙළඳ පොළට එන්න තියෙන ඉඩකඩ අඩුයි කියන එක. දිගටම පන්තිය විල වැඩ කරපු ළමයි දන්නවා මේවා අපි පන්තියේ සාකච්ඡා කළා කියලා. මොකද මේවා විද්‍යාත්මක උපකරණ නිසා සාමාන්‍යයෙන් තත්ත්ව පරීක්ෂාවකින් පස්සේ තමයි වෙළඳ පොළට නිදහස් කරන්නේ. ඒ තත්ත්ව පරීක්ෂාවන් වලදී අනිවාර්යයෙන්ම අර මූලාංක දෝෂ තියෙනවද කියන එක චෙක් කරනවා. ඒසා නිෂ්පාදන දෝෂයක් හැටියට මූලාංක දෝෂයක් තියෙන උපකරණයක් වෙළඳ පොළට එන්න තියෙන ඉඩකඩ අඩුයි එන්න බෑ කියලා අපි කියන්නේ ඉඩකඩ අඩුයි. ඒසා දැන් ගැටලුවක කිව්වේ නැත්තම් මූලාංක දෝෂය කොහොම හටගත් එකක්ද කියලා සාමාන්‍යයෙන් අපි වැඩිපුර හිතන්නේ පසුකාලීනව හටගත් එකක් කියලා. ඒක තේරුම් ගන්න. හරි? ඒතර මූලාංක දෝෂය ගැන පැහැදිලි විස්තරයක් ගැටලුවේ නැත්තම් අපිට සාමාන්‍යයෙන් ඒක හිතන්න වෙන්නේ පසුකාලීනව හටගත්ත මූලාංක දෝෂයක් කියලා. දැන් එහෙම පසුකාලීනව හටගත්ත මූලාංක දෝෂයක් හැටියට මේ මූලාංක දෝෂය සලකලා තමයි මේ කොටස දැන් ඊළඟ උත්තරේ මම කියන්නේ. ඒතර පසුකාලීනව හටගත්ත මූලාංක දෝෂයක් නම් එතන තිබිලා තියෙන්නේ. එහෙනම් ඒක බලපෑම් කරන්නේ අර බාහිර හනු වලින් ගන්න මිනුම් වලට විතරයි. මේකට විතරයි. දැන් එතකොට මේ අගයන් වලින් අපි බාහිර හනු ආශ්‍රිතව ලබාගත්තේ D1 කියන මිනුම විතරයිනේ. එහෙම ගත්තොත් එහෙනම් මෙතන අර ඒ පරීක්ෂා කිරීම කළ යුතු මිනුම් වලට අපි ඇතුළත් කළ යුත්තේ D1 විතරයි. හැබැයි ඉතින් මේකත් ඔලුවට ගන්න. නිෂ්පාදන දෝෂයක් හැටියට නම් ওই මූලාංක දෝෂය ආවේ ඒක මේ මිනුම් හතරටම බලපානවා. ඒක දැන් ගැටලුවේ කියලා නෑනේ මේ මූලාංක දෝෂය කොයි විදිහට හටගත් එකක්ද කියලා. ඒකට අපි සාමාන්‍යයෙන් වැඩිපුර හිතන්නේ පසුකාලීනව හටගත් එකක්. එහෙම ගත්තොත් එහෙම පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන එකම මිනුම වෙන්නේ අර D1 කියන බාහිර හනු වලින් ගත්ත මිනුම විතරයි.
එතකොට මේ පරීක්ෂා කිරීම මූලාංක දෝෂය කියලා ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. මේ D1 කියන මෙන්න මෙතන සඳහන් කරනකොට ලකුණක් දීලා තියෙනවා. D කොටස D1 සඳහා එම උපකරණයේ භාවිතයෙන් වඩා හොඳ අගයක් ලබා ගන්න ආකාරය විස්තර කරන්න. ඉතින් ඒක අර සාම්ප්‍රදායික උත්තරය ඒක ළමයි දන්නවනේ නේ. තාමත් සමහර ළමයි ඉන්නවා අර ස්ථාන කීපයකදී විශ්කම්බේ මැනලා මධ්‍යයන් ගන්න කියලා ලියන ළමයි. එහෙම නෙමෙයි අපි හරිම උත්තරයක් ලියන විදිහ ඉගෙන ගත්තා. ඔයගලන්ට මතක ඇති. මුල, මැද, අග ආවරණය වන පරිදි ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක ගානේ අරගෙන එම සියලු මිනුම් වල මධ්‍යයන් ගැනීම තමයි D1 සඳහා හොඳ අගයක් ලබා ගන්න අපි අනුගමනය කරන ක්‍රියාපිළිවෙල වෙන්නේ. දැන් නිකම්ම තැන් කීපයක විශ්කම්බය මැල්ල මධ්‍යයන් ගන්නවා කියලා ලියන්න එපා. හරියටම විද්‍යාත්මක උත්තරේ ලියන්න. මීට කලිනුත් අපි මේක කතා කරලා තියෙනවා. මුල, මැද, අග ආවරණය වන පරිදි ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක බැගින්ගෙන එම සියලු මිනුම් වල මධ්‍යයන් ගැනීම. මුල, මැද, අග ආවරණය වන පරිදි ස්ථාන තුනකදී එකිනෙකට ලම්බක මිනුම් දෙක බැගින්ගෙන එම සියලු මිනුම් වල මධ්‍යයන් ගැනීම. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊ කොටස කැපිටල් D නිවැරදිව සෙවීම සඳහා ඔබ එහි සඳහන් කළ උපකරණයේ යොදාගත නොහැකි වීමට බලපෑ හැකි වළංගු හේතු දෙකක් දෙන්න. අතර සඳහන් කළ තියෙනවා කැපිටල් D ගේ අගය සෙන්ටිමීටර් 15ට වඩා අඩුයි කියලා හැබැයි. මේ බලන්න. අපෙන් අහනවා වර්නියර් කැලිපරය පාවිච්චි කළා මේ D කියන අගය නිවැරදිව මනින්න බැරි වෙන්න බලපාන්න පුළුවන් හේතු දෙකක්. එතකොට එතන ඇයි අර D වලගේ සෙන්ටිමීටර් 15ට අඩුයි කියලා එහෙම තොරතුරක් දීලා තියෙන කියලාත් ළමයි තේරුම් ගත යුතුයි. දැන් මේක දුන්නේ නැත්තම් සමහර විට ළමයි හිතන්න පුළුවන් මේ විශ්කම්භය සෙන්ටිමීටර් 15ට වඩා වැඩි නම් ඔයගලන්ට මතක් වෙන්න ඕනි අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍යයෙන් පාසල් පරීක්ෂණාගාරවල පාවිච්චි කරන වර්නියර් කැලිපරයකින් උපරිම වශයෙන් සෙන්ටිමීටර් 15ක් විතර වෙනකන් තමයි මනින්න පුළුවන්. සාමාන්‍යයෙන් පාසල් පරීක්ෂණාගාරවල පාවිච්චි කරන වර්නියර් කැලිපරයකින් උපරිම වශයෙන් සෙන්ටිමීටර් 15ක් විතර වෙනකන් තමයි මනින්න පුළුවන්. එතකොට දැන් මේක මේ තොරතුරු දුන්නේ නැත්නම් ළමෙක් උත්තරයේ හැටියට කියන්න පුළුවන්නේ අර සාමාන්‍ය වර්නියර් කැලිපරයකින් මනින්න බැරි තරම් සමහර විට මේ විශ්කම්භය ලොකු නිසා මනින්න බැරි වුණා කියලා. ඒතර ඒ උත්තරය දෙන එක වළක්වන්න තමයි ළමයි තේරුම් ගන්න මේ අසමානතාව දීලා තියෙන්නේ. ඒකද එතකොට මේක සාමාන්‍ය වර්නියර් කැලිපරයෙන් මනින්න පුළුවන් ප්‍රමාණ එකක්. සාමාන්‍ය වර්නියර් කැලිපරයකින් මනින්න පුළුවන් ප්‍රමාණ එකක්. හැබැයි අපෙන් අහන්නේ මොකක්ද? එතකොට වර්නියර් කැලිපරයෙන් මේක මනින්න එක නිවැරදිව කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම බැරි වෙන්න හේතු වෙච්ච කාරණා දෙකක් කියන්න කියලා කියන්නේ. මේ බලන්න හරිය ප්‍රායෝගික එකක් මෙතන අහන්නේ. හැබැයි ගොඩාක් වෙලාවට මේ දැන් මම මේ කියන උත්තර ළමයි අතින් ලියවෙන එකක් නෑ. මොකද ළමයි හිතනවා මොනවා හරි මේ මහා විශාල විද්‍යාත්මක දෙයක් මේක ඇතුලේ ඇති මොනවා හරි එහෙම උත්තරේනේ සමහර ළමයි කල්පනා කරන්නේ නේ. දැන් මේ බලන්න මෙතන වෙලා තියෙන්නේ මේකයි. මෙතන මේ අර වර්නියර් කැලිපරයක් හරියට දැකලා තියෙන ඒකෙන් මිනුම් අරන් තියෙන කෙනෙකුට දැන් මම මේ කියන ආකාරයේ උත්තරයක් ගලප ගන්න තේරෙනවා. හැබැයි වර්නියර් කැලිපරය ජීවිතේටවත් දැකලා නැති. එහෙම කෙනෙක් නම් නිකන් අර පින්තූර වලින් විතරක් මේක දැකපු කෙනෙක් නම් දැන් මම මේ කියන අදහස ඔලුවට එන්නේ නැහැ. මේ වර්නියර් කැලිපරේ බාහිර හනු කොටයි. මේවා ගොඩාක් දිග නෑ. දැන් එතකොට පේනවද සමහර විට මේ D කියන අගේ මනින්න වර්නියර් කැලිපරේ රඳවන්න යනකොට මෙහෙම වෙන්න බැයිද? දැන් මෙහෙම රඳවන්න පුළුවන් වුණොත් හොඳයි. ලොජික් එක තේරුම් ගන්න. මේ වගේ කැලිපරේ අර බාහිර හනු අතරට මෙයා වහු කරගන්න පුළුවන් වුණොත් හොඳයි. එයා වෙහෙම අහු කරගන්නකම් මෙන්න මේ උඩ ධාරය මෙතන වැදුන් නැත්තම් ප්‍රශ්නයක් නැහැ.
හැබැයි ඔයගලන්ට පේනවා දැන් මේ වගේ මේ මිනුම ගන්න පුළුවන් වෙන්න මේ බාහුව ගොඩක් දිග වෙන්න ඕනේ. ගොඩක් නෙමෙයි තින් දැන් අපි දන්නේ මේක සයිස් එක කොච්චරද කියලා. සාමාන්‍ය ළමයින්ට දෙනවා මේ බාහුව දිග වෙන්න ඕනේ. ඉතින් සමහර විට හරියට මේ කෙලවරවල් වලට මේ බාහිර හනු තියන්න කලින් මේ උඩදාරයේ මෙතන වැදුනොත් ඒ කියන්නේ මෙහෙම වෙන්න පුළුවන් නේ. බලද ගොඩක් ළමයින්ට මම මේ කියන උත්තරේ එහෙම මතක් වෙන්නේ නැහැ නේ ඇත්තටම. දැන් හැබැයි අපි මේ පේපර්ස් කතා කරන්නේ මේ සාමාන්‍ය උපකාරක පන්තියක පේපර් එකක් නෙමෙයි ඔයගොල්ලෝ කරන්නේ. ටර්ම් ටෙස්ට් එකක පේපර් එකක්වත් A level පේපර් එකක්වත් නෙමෙයි. ඒක ඔයගොල්ලෝ A level වලට යනකොට මේවා දැනන් යන්නේ. එතනදී ඔයගලන්ට උත්තර ලියනකොට මේවා ගලප ගන්න තීරුම් යනවා. මෙහෙම වෙන්න පුළුවන් ළමයි මේ. මෙයා මේකේ වදිනවා. එතකොට මේ දැන් ඔයිට වඩා හිතන්න පාත් කරන්න බෑ. මොකද මේ ධාරය උඩ වැදිලා ඔය. බලන්න ඒක තේරෙන්නේ අර වර්නියර් කැලිපරේ ඒ බාහිර හනු දෙක ගොඩක් දිග නෑ කියලා දන්න කෙනාට මේ. මෙහෙ වදින්න වෙන්න පුළුවන් ඔය. ඒක මේක පල්ලෙහාටම බස්සන්න මදි මෙතන වදිනවා. ඔය වගේ. එහෙම වෙන්න ලොකු chance එකක් තියෙනවා. එහෙම වෙන්න ලොකු chance එකක් තියෙනවා. මොකද මේ බාහිර හනු එච්චර උස නෑ මේ එච්චර උස නෑ. ඉතින් සමහර විට ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් මෙතන කියලා තියෙන අනිවාර්යයෙන්ම එහෙම ගන්න බෑ කියලා නෙමෙයිනේ. සමහර විට D කියන මිනුම වර්නියර් කැලිපරෙන් ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම බැරි වෙන්න බලපාන්න පුළුවන් හේතුවක් අහන්න. හේතු දෙකක් අහනවා මේකක්. මම ඒකේ උත්තරේ කියවන්නම් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ අහගන්න තේරුම් ගන්න. මේකක්. එතකොට මොකද මෙතන තියෙන ප්‍රශ්නේ අර වර්නියර් කැලිපරේ බාහිර හනු එච්චර උස නැති නිසා සමහර විට D කියන මිනුම අපිට ගන්න බැරි වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මෙතන උඩ බැදිලානේ. මොකද ඊළඟට වෙන්න පුළුවන්. ඊළඟ එක ඔයගොල්ලෝ මෙහෙම තේරුම් ගන්නකො. එතකොට දැන් මම මේ කියන්න යන එක තේරුම් යනවා ප්‍රායෝගිකව මෙහෙම හිතන්න. දැන් බෝලයක් තියෙනවා කියලා හිතන්නකො. මෙතන තියෙන අර්ධ ගෝලයක් නෙනේ. නිකන් සම්පූර්ණ ගෝලයක් තිබුණා කියලා හිතන්න. බෝලයක් හිතන්නකො. දැන් මේ බෝලයක විස්කම්භය කියන එක රූප සටහනක මට මෙහෙම ඇඳලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව 3D ගතිය හිතන්න බෝලයක විස්කම්භය ඇහැට පේන්නේ නැහැ. රූපයක මෙහෙම ඉරක් ඇඳලා මේ විස්කම්භය කියලා කියන්න පුළුවන්. මෙතන කේන්ද්‍රය මාක් කරලා ඔන්න කේන්ද්‍රය හරහා යන මේ වගේ රේඛාවක් තමයි විස්කම්භය කියලා කියත හැකියි. නිකන් හිතන්න ඕගලන්ට කියනවා කවුරු හරි ගෝලයක් ඇඟිලි දෙකෙන් අල්ලන්න හරියටම විස්කම්භය හරහා කියලා. ගෝලයක් අල්ලන්න කියනවා ඇඟිලි දෙකෙන් විස්කම්භය හරහා කියලා. කල්පනා කරලා බලන්න ප්‍රැක්ටිකලි. හරියටම ඇඟිලි දෙක අතරට විස්කම්භයක් හරහා මේක අහුවෙන්නත් පුළුවන්. වෙන තැනක් හිර වෙන්නත් පුළුවන් නේ. මේ ඇඟිලි දෙක වගේ ළමයි මේ බාහුව දෙක. ඒතර සමහර විට දැන් අපි තුමේ කර උසේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ බාහුව දෙක යටටම දාන්න පුළුවන් කියලා හිතන්නකො. ඒක හරියටම විස්කම්භය හරහම මේ බාහුව දෙක සෙට් වෙයිද කියලා. අර මම ඇඟිලි දෙකෙන් අල්ලන කාරණේ හිතන්න. එතකොට තමයි තේරෙන්නේ. 3D ගතිය හිතන්න. ඔයගලන්ට ඇඟිලි දෙකෙන් පුළුවන් ද හරියටම විස්කම්භය හරහා ගෝලය අල්ලන්නනේ. සමහර විට අහු වෙන්නත් පුළුවන් අහුන වෙන්නත් පුළුවන්. ඉතින් ඇඟිලි දෙක වගේ තමයි ළමයි මේ බාහිර හනු දෙකනේ. එතන මේ හනු දෙකෙන් අපි ගෝලය අල්ලනකොට නැත්නම් අර්ධ ගෝලය අල්ලනකොට හරියටම විස්කම්භය හරහා නොපිහිටන්නත් පුළුවන් මේ හනු දෙකනේ. වෙන පිහිටීමක් අහු වෙන්නත් පුළුවන්. ඒ ඔන්න ඔය කාරණා දෙක තමයි ඔතන පිළිතුරු හැටියට බලාපොරොත්තු වෙන්නේ. හරි. ලියමු උත්තරේ. මේ E කොටසට අපි උත්තරේ ලියන්නේ. E කොටස අහලා තිබුණේ කැපිටල් D නිවැරදිව සෙවීම සඳහා ඔබ එහි සඳහන් කළ උපකරණය. ඒ කියන්නේ වර්නියර් කැලිපරය යොදාගත නොහැකි වීමට බලපෑ හැකි වළංගු හේතු දෙකක් දෙන්න. ලියන එක කැලිපරේ බාහිර හනුවල උස අඩු බැවින්. කැලිපරේ බාහිර හනුවල උස අඩු බැවින්. කැලිපරේ බාහිර හනුවල උස අඩු බැවින්. වස්තුව රැඳවීම අපහසු විය හැකිය. අර උඩදාරේ වදින්න පුළුවන්. තේරුම් ගන්න ලියන්න. වස්තුව රැඳවීම අපහසු විය හැකිය. දෙක
කැපිටල් D ට වඩා අඩු අගයක් ලැබෙන අර ඇඟිලි දෙකෙන් අල්ලන කාරණේ හිතන්න. කැපිටල් D ට වඩා අඩු අගයක් ලැබෙන පිහිටුමක වුවද කැපිටල් D ට වඩා අඩු අගයක් ලැබෙන පිහිටුමක වුවද බාහිර හනු අතර වස්තුව රැඳවිය හැකි වීම. බාහිර හනු අතර වස්තුව රැඳවිය හැකි වීම. ඒක එකකට එක ලකුණු ගානේ ලකුණු දෙකක් එතෙන්ට දීලා තියෙනවා. F කොටස කැපිටල් D සොයා ගැනීම සඳහා යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම්පකරණය කුමක්ද? ඔන්න ටිකක් තර්කානුකූලව හිතන්න ඕනි තැනක්. මේ ප්‍රශ්නේ ඇත්තටම ලේසි වගේ පෙවුනට මේ ගොඩක් වෙලාවට ලකුණු ගන්න අමාරුයි මේකේ. කැපිටල් D සොයා ගැනීම සඳහා යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම්පකරණය කුමක්ද? මතන සමලම්ට එකපාරට චලන් වීක්ෂය වගේ එකක් මතක් වෙයි. නැවතත් කල්පනා කරලා බලන්න චලන් වීක්ෂය පාවිච්චි කළා හරියටම මේ ආපවර කාරණේමයි ළමයි. නිකන් හිතන්න මෙහෙම බෝලයක් තියෙනවා. දැන් ඔයගලන්ට කියනවා චලන් වීක්ෂය පාවිච්චි කළා මේ බෝලේ විස්කම්භය හොයන්න කියලා. හිතන්න කොහොමද හොයන්නේ කියලා. මේ කෙලවරට ફોකස් කළා කියන්නකො. මේ අප මේ පැත්තට ફોකස් කරනවා. මම මේ අඳින අර ක්‍රොස් වයර්ස් කියන්නේ මේ හරස් කම්බි කියන ඒවා දන්නවනේ ඔයගොල්ලෝ. එතකොට මම මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනියනකොට හරියටම මම අන්වීක්ෂය චලනය කළේ විස්කම්භයක් හරහාද කියලා මොකද්ද මට තියෙන ගැරන්ටි එක? දෙක. සමහර විට විස්කම්භය හරහා ගියා වෙන්නත් පුළුවන්. අපිට විස්කම්භය පේන්නේ නැහනේ. කේන්ද්‍රය පේන්නේ නැහනේ ඇතුලේ තියෙන. එතකොට මේවා මේ මිනුම් ළමයි තේරුම් ගන්න හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ නිසා මෙතන හොඳම උත්තරේ චලන් වීක්ෂය නෙමෙයි. මොකද්ද? ඔව් ගෝලමානය. ගෝලමානයෙන් ළමයි දන්නවා වක්‍රතා අරය හොයත හැකි. මෙතන අපිට ඕනේ අරය නෙමෙයි විස්කම්භයනේ. ඉතින් අරය හොයාගත්තොත් ඒක දෙකෙන් වැඩි කරලා අපිට විස්කම්භය හදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා මේක අර්ධගෝලයක් කියලානේ. අරය හොයාගත්තොත් දෙකෙන් වැඩි කරලා විස්කම්භය හදාගත හැකියි. ඒතකොට තේරුම් ගන්න අර එකපාරට ළමයෙකුට මම දන්නවා චලන් වීක්ෂය තමයි හිතෙන්නේ. හැබැයි චලන් වීක්ෂයෙන් ඒක මනින්න ගියාම ප්‍රැක්ටිකලි අර මං කියන ප්‍රශ්නේ මතුවෙනවා ළමයි. ඒතර ඊට වඩා නිවැරදිව මේ වැඩේ කරන්න පුළුවන් අපිට ගෝලමානය පාවිච්චි කරලා. D සොයා ගැනීම සඳහා බලන්න මෙතන අහලා තියෙන D සොයා ගැනීමනේ. D මැනීම සඳහා නෙමෙයි දැක. D සොයා ගැනීම සඳහා කියලා තියෙන්නේ. මොකද දැන් ගෝලමානයෙන් D අපිට ඇත්තට මනින්න බෑනේ. R-වත් හොයාගෙන R දෙකෙන් වැඩි කළා තමයි D හදා ගන්න වෙන්නේ. ඒකයි එතන අර D සොයා ගැනීම සඳහා කියලා තියෙන්නේ. දැන් D සොයා ගැනීම සඳහා යෝග්‍ය පරීක්ෂණාගාර මිනුම්පකරණය කුමක්ද? ගෝලමානය. ඒකට ලකුණක් දීලා තියෙනවා G කොටස. ඉහත FE ඔබ සඳහන් කළ උපකරණයේ භාවිතයෙන් D සෙවීම සඳහා අවශ්‍ය ප්‍රධානාගය සොයා ගන්න ආකාරය විස්තර කරන්න. මොකද්ද ප්‍රධානාගය කියලා කිව්වේ? ළමයින් මතකද ඔය වක්‍ර පෘෂ්ඨයක වක්‍රතාරය හොයන්න ගෝලමානයේ ඇසුරින් අපි ගන්නවනේ අගයන් දෙකක්. දැන් මම මේ රූප අඳිනකොටම ටක් ගාලා මේ කියන්නේ මේවා ඉගෙන ගත්ත ළමයාට මොනවද මේ කියන්නේ කියලා තේරෙනවා. හරි? කොහොමද අර H කියන අගේ මේ ගෝලමානයේ ආධාරක පාදවල තුඩු එතන ඉඳලා මෙයා ඉස්සිලා තියෙන ප්‍රමාණය මේක H. මේක සාමාන්‍යයෙන් අපි H කියලානේ ගන්නෙ. අදට තමයි මේ ගෝලමානයේ ආධාරක පාද දෙකක් අතර තියෙන දුර A කියලා අපි ගන්නෙ නේ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ A සහ H කියන සංකේතනේ. ඒවම් පාවිච්චි කරන්න ඕනේ කියලා නීතියක් නේ. ඒ වක්‍ර පෘෂ්ඨයේ වක්‍රතා ආරය පිළිබඳ සූත්‍රේ. ඒ සූත්‍රේ කටපාඩමින් මතක තියෙන්න ඕනේ. මොකද සූත්‍රේ? H බෙදීම 2 ධන A වර්ගයට 6යි H මේක සම්මත සූත්‍රයක් නෙමෙයි කියන්නේ කටපාඩමින් මතක තියෙන්න ඕනේ. මේක හදන හැටි අපි ඉගෙනගෙන තියෙනවා. ඒවල මම දන්නවා මේ බලන්න මේක තේරුම් ගන්න
ආර්ව හොයන්න අදාළ ප්‍රධාන මිනුම මොකක්ද? දැන් අපි එක එක වක්‍ර පෘෂ්ඨවල වක්‍රතාරයන් හොයනවා කියන්නකෝ. ඉතින් අපි එක එක වක්‍ර පෘෂ්ඨවල වක්‍රතාරයන් හෙව්වා කියලා මේ සූත්‍රයේ තියෙන එක් කෙනෙක් වෙනස් වෙන්නේ නෑනේ. මේ A කියන එක වෙනස් වෙන්නේ නෑ. ගෝලමානයේ ආධාරක පාදවල තුඩු දෙකක් අතර තියෙන දුර ඒක නියතගයක් නේ. ඒක වෙනස් වෙන්නේ නෑනේ අපි කොයි පෘෂ්ඨයේ වක්‍රතාරය හෙව්වත්. එහෙනම් වක්‍රතාරය හොයනකොට ඒ වක්‍රතා අරයට අදාළව වෙනස් වෙන ප්‍රධාන කෙනා තමයි A නෙමෙයි. H. H අනුව තමයි එක එක වක්‍රතාරයන් වෙනස් වෙන්නේ. A කියන එක මොන වක්‍රතාරයේ මනින්න ගියත් නියතගයක් කියන එක තේරුම් ගන්න. මොකද A කියන්නේ කොහොමද ගෝලමානය කියන උපකරණයට අදාළ දෙයක්. එක එක පෘෂ්ඨේ වක්‍රතා අරය මත වෙනස් වෙන ප්‍රධාන මිනුම තමයි H. H. දැකද ඒවත් තේරුම් ගත යුතුයි. හරි? එතන මෙතන අහලා තියෙන්නේ මොකක්ද? ඉහත FE ඔබ සඳහන් කළ උපකරණයේ භාවිතයෙන් කැපිටල් D සෙවීම සඳහා අවශ්‍ය ප්‍රධානාගය. ප්‍රධානාගය කියන්නේ මේ H. සොයා ගන්න ආකාරය විස්තර කරන්න. මම උත්තරේ කියවන්නම්. දැන් මේ ටික තේරුම් ගත්තට පස්සේ ඔයගොල්ලෝ දන්නවනේ මේ H හොයන විදිහ අපි ඉගෙනගෙන තියෙනවානේ. මතකනේ අර ආධාරක පාදවල තුඩු වලින් හැදිලා තියෙන තලයට ස්ක්‍රූපේ තුඩ ආවහම ඒක කරන්නේ අර හොඳට මතු පිට පොලිෂ් කරපු වීදුරුවක් උඩ තියලා ඉතින් ඔක්කොම විස්තර ලියන්න ඕනේ. දැන් මේ H හොයා ගන්න ආකාරය විස්තර කරන්න තියෙන්නේ. ඒතර ආධාරක පාදවල තුඩු වලින් හැදිලා තියෙන තලයට ස්ක්‍රූපේ තුඩ ආවහම ඒ වෙලාවේ රීඩින් එක ගන්නවා. ඊට පස්සේ මේ ගෝලමානයේ ආධාරක පාදවල තුඩු වක්‍ර පෘෂ්ඨයේ උඩ තියලා ස්ක්‍රූපේ තුඩ පෘෂ්ඨයේ ස්පර්ශ වෙන තෙක් අරගෙන ඇවිල්ලා ඒ අවස්ථාවේ රීඩින් එක ගන්නවා. ඔය රීඩින්ග්ස් දෙකේ වෙනසින් ළමයි දන්නවා මේ H කියන අගය අපිට හොයා ගන්න පුළුවන්. රයිට් අපි උත්තරේ ලියමු. ගෝලමානයේ ආධාරක පාදවල තුඩු වලින් ටික වේගෙන් ලියමු. ගෝලමානයේ ආධාරක පාදවල තුඩු වලින් සෑදී ඇති තලයට ගෝලමානයේ ආධාරක පාදවල තුඩු වලින් සෑදී ඇති තලයට ස්ක්‍රූපේ තුඩ පැමිණි විට ස්ක්‍රූපේ තුඩ පැමිණි විට උපකරණයේ දැක්වෙන පාඨාංකය ගන්න. උපකරණයේ දැක්වෙන පාඨාංකය ගන්න. ඒකට එක ලකුණයි. ස්ක්‍රූප ඔසවා ගෝලමානයේ ආධාරක පාදවල තුඩු වෙගෙන් ලියන්න. ස්ක්‍රූප ඔසවා ගෝලමානයේ ආධාරක පාදවල තුඩු අර්ධගෝලය මත තබා ස්ක්‍රූපේ තුඩ නැවත පෘෂ්ඨයේ ස්පර්ශ වන තෙක් පහත් කර. ස්ක්‍රූපේ තුඩ නැවත පෘෂ්ඨයේ ස්පර්ශ වන තෙක් පහත් කර නව පාඨාංකය ගන්න. ඒකටත් ලකුණයි. එම පාඨාංකවල වෙනසින් අදාළ අගය ලැබේ. අවසාන වගන්තියට ලකුණු දීලා නැහැ. එතන අර මුල් වගන්ති දෙකට තමයි ලකුණු දෙකක් දීලා තියෙන්නේ. H කොටස ව්‍යුහයේ පරිමාව සඳහා ප්‍රකාශනයක් D1 D2 H1 H2 හා කැපිටල් D ඇසුරින් ලියන්න. අයිති ඒක සරල දෙයක් නේ. මේ ව්‍යුහයේ පරිමාව සඳහා ප්‍රකාශනයක්. ව්‍යුහයේ පරිමාව සඳහා ප්‍රකාශනයක්. ඊළඟට අර අර්ධගෝලාකාර කොටසේ පරිමාවට මෙන්න මේ කුහර කොටස අයින් කරලා ඊතුරු සිලින්ඩරාකාර කොටසේ පරිමාව එකතු කරන්න ඕනේ. ඊළඟට ගෝලයක පරිමාව ලියන්නේ 3න් 4යි phi r ගණේනේ. අර්ධගෝලයක එතකොට 3න් 4 නේ 3න් 2 නේ. 3න් 2යි phi ධාරය වෙනුවට මේකේ විස්කම්භයේ බෙදීම 2. හරිද? ගෝලයක පරිමාව 3න් 4යි phi r ඝනය, අර්ධගෝලයක පරිමාව 3න් 2යි phi r ඝනය, r කියන්නේ d බෙදීම 2 ඒකේ ඝනය. ඔකට එකතු කරනවා මේ සිලින්ඩරයෙන් කුහර කෑල්ල අයින් කරනවා නේ. සිලින්ඩර් එක පරිමාව මොකද්ද? phi r වර්ග h. ඔය මම දැන් මෙයාගේ මේ ලොකු කෑල්ලේ පරිමාව ලියනවා ඉස්සෙල්ලා. phi මේ ලොකු කොටසේ අරය වෙන්නේ විස්කම්භයේ බෙදීම 2.
D1 බෙදීම 2. ඉතින් මේ වන්නේ නිකන් O level වැඩනේ හරි. 5R වර්ගයේ ඒකේ උස h1. මේ අර කුහරයත් එක්කම සම්පූර්ණ පරිමාවනේ. දැන් ඔකෙන් කුහරයේ පරිමාව අඩු කරන්න ඕන. ඉතින් කුහරයේ පරිමාව කියන්නේ තායි සිලින්ඩරාකාර කොටසක්. ප්‍රයාගේ 5R වර්ගයේ h 5 එයාගේ R කියන්නේ D2 බෙදීම 2. 5R වර්ගය එයාගේ උස කියන්නේ h2. ඔච්චරයි. මම ඊට කලිනුත් කිව්වා දැන් ඊට කලින් අපි කතා කරපු essay paper එකේ paper class එකේ මේ වගේම ගැටලුවක් තිබුණා ළමයින්ට මතක ඇති පරිමාව ලියන එක. සාමාන්‍යයෙන් A level paper එකක මේ වගේ තැනකදී ළමයි මේක සුළු කරනවද කියලා බලන්නේ නැහැ. හැබැයි කෝකටත් හොඳයි ඔයගොල්ලෝ සුළු කරලා තියන්න පුරුදු වෙන්න. බැරි වෙලාවත් සුළු කරලා ලියන අවසාන උත්තරයටත් ලකුණක් දෙන්න කියලා එහෙම වෙන් කරලා තිබුණොත් එහෙමනේ. අපි මේක විතරක් ලියලා තිබුණොත් ඒ ලකුණ අහිමි වෙනවනේ. සාමාන්‍යයෙන් නම් මේකට කලින් මාකින් ස්කීම් වල එහෙම දීලා නැහැ. ඒ කියන්නේ සුළු කරනවද කියලා බලලා නැහැ. මූලික දේ ළමයා හරියට තේරුම් අරන් තියනවා නම් ඒගොල්ලෝ ලකුණු දීලා තියෙනවා. ඒත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම සුළු කරලා ලියන්න පුරුදු වෙන්න. හරි? මොකද මෙතනින් එන්නේ? මේ 5 කියන එක එළියට ගත හැකි නේ. මෙතනින් එනවනේ දෙකේ ඝනයක් මම එකපාර ලියන්නේ නැහැ. දෙකේ ඝනයක් එනවනේ 8යි. 8යි මේ දෙකයි කැපුනහම යට 4ක් ඉතුරු වෙනවා. මෙතනත් දෙකේ වර්ගය හැදෙනකොට 4යි මෙතනත් 4ක් එනවා. අයින 5 බෙදීම 4 කියලා කැලලක් මට එළියට ගත හැකි. 5 පොදුයි. මෙතන 8යි මේ දෙකයි කැපුනහම 4ක් එනවා. මෙතන දෙකේ වර්ගය 4ක් එනවා. මෙතනත් 4ක් එනවා. 4ත් එළියට ගත හැකි. දැන් මොනවද ඉතුරු වෙන්නේ බලන්න ඇතුලේ? මෙතන D ඝනයට 3. හරිද බලන්න D ඝනයට 3. ධන මෙතන D1 වර්ගේ h1 D1 වර්ගේ h1 ඍණ මෙතන D2 වර්ගේ h2 D2 වර්ගේ h2. ඉතින් මෙතනත් මේ මම ලකුණු දෙනකොට මාකින් ස්කීම් එකේදීත් මේක සුළු කරනවද කියලා බැලුවේ නෑ. ඔයගොල්ලෝ මේක හරියට ලියලා තියෙනවා නම් ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒත් ඔයගොල්ලෝ නිතරම මේක සුළු කරලා තියන්න පුරුදු වෙන්න. හරි? I කොටස ව්‍යුහයේ පරිමාව නිර්ණය කිරීමට යොදාගත හැකි විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න. ව්‍යුහයේ පරිමාව නිර්ණය කරන්න යොදාගත හැකි විකල්ප ක්‍රමයක්. ඒක නම් ටකල් ඔලුවට එන්න ඕනේ නේ. විශේෂයෙන් ඔය ප්‍රැක්ටිකල් ටියුට් වල අපේ පාස් පේපර්ස් ප්‍රශ්න කරපු ළමයින්ට මේක ගැන ටිකක් වැඩිපුර අවබෝධයක් තියෙනවා. ඒක විභාග ප්‍රශ්නයකත් මේ වගේ කෑල්ලක් තිබුණා. ඔය තහඩුවක පරිමාව හොයන්න ඒ තහඩුව ජලයේ ගිල්ලලා විස්ථාපනය වෙන ජල පරිමාව මයින්නවා කියලා. ඒකනේ මෙතන ක්‍රමයනේ. දැන් මේක ලෝහමය ව්‍යුහයක්. ඒකට කොහොමද අපිට ජලයේ ගිල්ලන්න පුළුවන්? ඉතින් මේකේ පරිමාව හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි මෙයාව සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්ලලා විස්ථාපනය වෙන ජල පරිමාව මයින් එක. ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා විස්තර ලියන්න ඕනේ. මৌলিক අදහස ලියුවා නම් ඇති. වැඩේ කරන්නේ මෙහෙමනේ මේ බලන්න. මේ ටික ලියන්න ඕනේ මම නිකන් මේ දැනුම සඳහා මතක් කරන්නේ ඔයගලට. නිකන් හිතන්න මිනුම් සරාවක් තියෙනවා කියලා මේක ගිල්ලන්න පුළුවන් ප්‍රමාණය මේක කුඩා ව්‍යුහයක් කියලා කිව්වනේ. අපි කරන්නේ ළමයි මිනුම් සරාවේ මේක හිතන්න අපි කිසියම් නිශ්චිත දැන් මේක සම්පූර්ණයෙන් ගිල්ලන්න පුළුවන් ප්‍රමාණයට වතුර පුරවලා නිශ්චිත මට්ටමක් වෙනකම් වතුර පුරවනවා. අපි බොරුවට දමු මිලිලීටර් 50යි. හරි? දැන් නිශ්චිත මට්ටමකට වෙනවා වතුර පුරවනවා. ඊට පස්සේ අර ව්‍යුහයේ සම්පූර්ණයෙන්ම මේ වතුර ගිල්ලනවා. ඒ ගිල්ලපුවාම අපි දන්නවා වතුර මට්ටම උඩට එනවනේ නේ. අද වතුර මට්ටම ඇවිල්ලා 85 නතරුණේ කියලා. එහෙනම් අපි දන්නවා ව්‍යුහයේ පරිමාව මිලිලීටර් 35යි. මිලිලීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර. ඒතකොට ඝන සෙන්ටිමීටර 35යි. නැත්නම් මිලිලීටර් 35යි. ඒක ලියන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. හරි කරන විදිහ ඔයගොල්ලෝ ඔළුවට ගන්න. එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි අර ඔයගොල්ලෝ දන්නවා ඇති පිටාර බඳුන් කියලා බඳුන් జాතියක් තියෙනවා මේ. මේ වගේ පිටාර බඳුනක් ගන්නවා. පිටාර බඳුනක් අරගෙන ඒක මේ එළියට යන බටේ ගාවට මෙනක වතුර පුරවනවා. වතුර පුරවනවා. ඊට පස්සේ වස්තුව ගිල්ලනවා. වස්තුව ගිල්ලනකොට වතුර එළියට යනවනේ නේ. එළියට යන වතුර ටික වෙනම භාජනයකට අරන් හරි නැත්නම් කෙලින්ම මෙතන මිනුම් සරාවක් තියලා හරි මේකෙන් මැන ගන්න. ඔන්න අර විස්ථාපනය වෙන වතුර ටිකේ පරිමාව මෙන ගත්තා. මේ විස්ථාපනය වෙන වතුර ටිකේ පරිමාව කියන්නේ අර ගිල්ලපු වස්තුවේ පරිමාවනේ. ඉතින් මේ ටික ඔයගොල්ලෝ නිකන් දැනුම සඳහා එක ඔලුවට ගන්න හරි කරන විදිහ. ඒතකොට මේවා ලියන්න ඕනේ නැහැ. එතන අපෙන් අහලා තිබුණේ ව්‍යුහයේ පරිමාව නිර්ණය කිරීමට යොදාගත හැකි විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න කියලා විතරයි. එතකොට මොකක්ද ලියන්න ඕනේ? ව්‍යුහය මුළුමනින්ම ජලයේ ගිල්ලුවා. ඔය මුළුමනින්ම සම්පූර්ණයෙන්ම වගේ වචන ලියන්න පුරුදු වෙන්න. ව්‍යුහය මුළුමනින්ම ජලයේ ගිල්වා විස්ථාපනය වන ජල පරිමාව මැනීමෙන්. ව්‍යුහය මුළුමනින්ම ජලයේ ගිල්වා විස්ථාපනය වන ජල පරිමාව මැනීම. ඒකට ලකුණක් දීලා තියෙනවා.
J කොටස H හා I හි ක්‍රම අතුරින් පරිමාව නිර්ණය කිරීමට කුමන ක්‍රමය වඩා යෝග්‍ය වන්නේදයි පහදන්න. මොන වැදගත් ළමයි මේ බලන්න. H වල සඳහන් ක්‍රමය මොකක්ද පරිමාව නිර්ණය කරන? අර කැල්කියුලේෂන්ස් නේ ගණනය කිරීම කරන එක. I වල සඳහන් ක්‍රමය විස්ථාපනය වල ජල පරිමාව මැනගන්න එක. දැන් අපි අහනවා ඔය කියන ව්‍යුහයේ පරිමාව නිර්ණය කරන්න H වල ක්‍රමයද හොඳ? ඒ කියන්නේ අර කැල්කියුලේෂන්ස් වලින් යන ක්‍රමයද හොඳ? නැත්නම් විස්ථාපනය වන ජල පරිමාව මයින ක්‍රමය I වල සඳහන් කරපු ක්‍රමයද වඩා හොඳ? right මේ බලන්න. ළමයි ඒක අපි හිතන ආකාරය අනුව උත්තරේ වෙනස් වෙනවා. The A-level papers වලත් මේ වගේ තැන්වලදී ඒ කියන්නේ දෙපැත්තටම ලකුණු දීලා තියෙනවා. ළමයි දැන් මේක හොඳයි කියලා කියනවා නම් ඒකට එයා හැබැයි විද්‍යාත්මක හේතුව කියන්න ඕනේ. නැත්නම් ළමෙක් මේක හොඳයි කියලා කියනවා නම් ඒකට විද්‍යාත්මක හේතුව කියන්න ඕනේ. මේ බලන්න මේ කැල්කියුලේෂන්ස් වලින් යන ක්‍රමය හොඳ වෙන්නේ කොයි වගේ වෙලාවටද? ළමයි මේ ව්‍යුහය ගොඩක් පොඩි නම් මේ ව්‍යුහය කුඩායි කියලා ගානේ කියලා තියෙනවා. ඉතින් කොච්චර කුඩාද කියලා අපි දන්නේ නැහැ නේ. මේක ගොඩක් කුඩා නම් ඔයගොල්ලෝ දන්නවා විස්ථාපනය වන ජල පරිමාව පොඩි. කුඩා ව්‍යුහය නම් බෙහෙවින් කුඩා ව්‍යුහයක් නම් ඒකෙන් විස්ථාපනය වන ජල පරිමාව පොඩි. ඒතර විස්ථාපනය වන ජල පරිමාව පොඩි වුණාම ඒක නිවැරදිව මැනගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී අර භාගික දෝෂ ප්‍රතිශත දෝෂ කියන කාරණානේ. දෝෂය බෙදීම අගය. ඔකනේ භාගික දෝෂය. ඔක 100න් වැඩි කළාම ප්‍රතිශත දෝෂය. ළමයි දන්නා අපේ මෙෂර්මන්ට් එක මනින කෙනා පුංචි නම් භාගික දෝෂය නැත්නම් අර පර්සන්ටේජ් එක ප්‍රතිශත දෝෂය කියන එක වැඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නා දෝෂ වැඩි වෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. ඒක නිසා පුළුවන් තරම් අපි මනින දේවල් කුඩා නොවි තියාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එතකොට මේ ව්‍යුහය සෑහෙන පොඩි ව්‍යුහයක් වුණොත් එහෙම ඒතර අර විස්ථාපනය වන පරිමාව කුඩා නිසා ඒක නිවැරදිව මැන ගැනීමේ අපහසුාවක් තියෙන්න පුළුවන්. ඒතර එතනදී ළමයි දන්නවා වර්නියර් කැලිපරය කියන්නේ ගෝලමානය කියන්නේ බොහොම සියුම් අපිට මිනුම් ලබා ගන්න පුළුවන් උපකරණනේ. ඒතර ඒ සියුම්ම මිනුම් ලබා ගන්න පුළුවන් උපකරණ අනුසාරයෙන් කැල්කියුලේෂන්ස් වලට යන එක ඒ වගේ තැනකදී හොඳයි. මම උත්තර කියවන්නම් හරි. ඊළඟට මේ විස්ථාපනය වන ජල පරිමාව මයින ක්‍රමය වඩා හොඳයි කියලා කියන්න හේතු මොනවද තියෙන්නේ? මේක ලෝහමය ව්‍යුහයක්. සමහර විට ඔයගොල්ලෝ දන්නවා මේකේ තැන තැන කඩතොළු වගේ දේවල් තියෙන්න පුළුවන් නේ. ඒක දැන් අපි අර මේ මිනුම් ඒ කියන්නේ වර්නියර් කැලිපරේ පාවිච්චි කරලා මේ විස්කම්බ මිනුම් ගන්නකොට ගෝලමානයෙන් විස්කම්බ මිනුම් ගන්නකොට අපි දන්නවා කඩතොළු සහිත ස්ථාන අහුවෙන්නේ නැහැ. පොඩි පොඩි කඩතොළු තියෙන තැන් තියෙන්න පුළුවන්. හැබැයි විස්ථාපනය වන ජල පරිමාවම එනකොට අර ඒ කඩතොළු තියෙන තැන් වලට වතුර යනවනේ නේ. ඒතකොට විස්ථාපනය වන ජල පරිමාව මයින් එක එහෙනම් එතනදී හොඳයි. කොයි වගේ අවස්ථාවකදීද මේ ව්‍යුහයේ කඩතොළු වගේ දේවල් තියෙන අවස්ථාවකදී මේ කැල්කියුලේෂන්ස් වලට යන එකේ දෝෂ වැඩි. එතනදී අර විස්ථාපනය වන ජල පරිමාව මයින් ක්‍රමය වඩා හොඳයි. ඒසලා මේ තේරුම් ගන්න මේගොල්ලෝ මේ J කොටසේ අහන ප්‍රශ්නෙට දෙපැත්තටම උත්තර ලියන්න පුළුවන්. කැල්කියුලේෂන්ස් වලින් පරිමාව හොයන ක්‍රමය වඩා හොඳයි කියලා කියන්නත් හේතු තියෙනවා. විස්ථාපනය වන ජල පරිමාව මගින් පරිමාව හොයන ක්‍රමය වඩා හොඳයි කියලා කියන්නත් හේතු තියෙනවා. දැන් අපි දෙකම උත්තර හැටියට ලියමු. සාමාන්‍යයෙන් දැන් A level exam එකේදී එහෙම ඔයගොල්ලෝ දෙකම ලියන්නේ නෑනේ. මම කරේ එක පැත්තකට හේතු දක්වන එච්චරයි. දැන් මේ වගේ තැනකදී අර සාමාන්‍ය මාකින් ස්කීම් වලේ දෙපැත්තටම ළමයා හරියට හේතුවත් එක්ක මේ තෝරා ගැනීම මම කරන්න කියලා ලියලා තියෙනවා නම් ලකුණු දෙනවා. හරි? ලියන්න. ව්‍යුහයේ කඩතොළු වැනි දෑ තිබේ නම් ව්‍යුහයේ කඩතොළු වැනි දෑ තිබේ නම් අයිහි ක්‍රමය වඩා යෝග්‍ය වේ. කියන්නේ විස්ථාපනය වන ජල පරිමාව මයින ක්‍රමය හොඳයි. අයිහි ක්‍රමය වඩා යෝග්‍ය වේ. අනිත් උත්තරෙත් ලියන්න. ව්‍යුහය බෙහෙවින් කුඩා නම් ව්‍යුහය බෙහෙවින් කුඩා නම් විස්ථාපනය වන ජල පරිමාව බෙහෙවින් කුඩා වන බැවින් විස්ථාපනය වන ජල පරිමාව බෙහෙවින් කුඩා වන බැවින් H ක්‍රමය වඩා යෝග්‍ය වේ. H ක්‍රමය වඩා යෝග්‍ය වේ.
ඒතර ඒකට එක ලකුණයි දීලා තිනවා අපි උත්තර දෙකම ලිව්වා. හරි? K කොටස ව්‍යුහය සාදා ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සෙවීම සඳහා ඔබ ලබාගත යුතු අනෙක් මිනුම ඒ සඳහා යොදා ගන්නා උපකරණය මිනුම හා ඒ සඳහා යොදා ගන්නා උපකරණය නම් කරන්න. ඊළඟට ඝනත්වය ගන්නේ ස්කන්ධය පරිමාවෙන් බෙදලානේ. දතන දිගටම ගැටලුවේ සාකච්ඡා කළේ මේකේ පරිමාව හොයන විදිහනේ. එහෙනම් ඒ ව්‍යුහය හදලා තියෙන ලෝහයේ ඝනත්වය හොයන්න ඕන නම් අපි තව මොකද්ද මෙන්න ගන්න ඕනේ? ඒගේ ස්කන්ධය. එහෙනම් මිනුම වෙන්නේ ස්කන්ධය. ඒ වගේ තැනකදී අර බර කියලා ලියන්න එපා. හරි? ස්කන්ධය කියලා ලියන්න. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඒ ස්කන්ධය මනින්න යොදා ගන්න පුළුවන් උපකරණ මේ බලන්න. මේ ගැටලුවේ හැටියට මට හිතෙන හැටියට වඩා යෝග්‍ය තෙදඬු තුලාව. හැබැයි මම සෙව් දඬු තුලාව සහ ඉලෙක්ට්‍රොනික තුලාව කියන දෙකටත් ලකුණු දීලා තියෙනවා. සාමාන්‍ය A level විභාගෙ තුනත් ඒ උපකරණ තුනෙන් ඕනම එකකට ලකුණු දෙනවා. මේ බලන්න එයි මම තෙදඬු තුලාව වඩා හොඳයි කියලා කිව්වේ. ළමයි මේක ලෝහමය ව්‍යුහයක් නේ. ඔයගොල්ලෝ දන්නවා මේ සෙව් දඬු තුලාවකින් දැන් සමහර මේක අපි දන්නේ නැහැ මේකේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා දන්නේ නැහැ නේ. කුඩා ව්‍යුහයක් කියනවා. හැබැයි ලෝහමය ව්‍යුහයක් කියලා කියනවා. ළමයි සාමාන්‍ය සෙව් දඬු තුලාවකින් උපරිම වශයෙන් මට මතක හිටියට ග්‍රෑම් 311ක් වගේ තමයි මනින්න පුළුවන්. හරි? මට මතකයි 311 ඔව්. කයි ඔව් 311 හරි. සෙව් දඬු තුලාවකින් උපරිම වශයෙන් ග්‍රෑම් 311ක් විතර වගේ තමයි මනින්න පුළුවන්. එතකොට අපි දන්නේ ඊට වඩා මේක ව්‍යුහයේ ස්කන්ධය අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ලෝහමය ව්‍යුහයක් නිසා වැඩි වෙන්න chance එකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික තුලා නම් ඒවැ විවිධ රේන්ජර්ස් තියෙන පරාස තියෙන ඉලෙක්ට්‍රොනික තුලා තියෙනවා. සාමාන්‍යයෙන් විද්‍යාගාරවල පාවිච්චි කරන ටිකක් ඔය සෙන්සිටිව් සංවේදී ඉලෙක්ට්‍රොනික තුලාවක් ගත්තොත් ගොඩක් වෙලාවට කිලෝග්‍රෑම් භාගයක් විතර වෙනකම් වගේ තමයි මනින්න පුළුවන්. ඊට වඩා මනින්න පුළුවන් ඒවා තියෙනවා. හරි ඉලෙක්ට්‍රොනික තුලා තියෙනවන තරම්. මම කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරය. ඒතර සාමාන්‍යයෙන් පරීක්ෂණාගාරයක පාවිච්චි කරන සංවේදී ඉලෙක්ට්‍රොනික තුලාවක් ගත්තොත් කිලෝ භාගයක් විතර තමයි මනින්න පුළුවන්. ඉතින් අන්නේ කාරණය සලකලා තමයි මම කිව්වේ ටිකක් අර මේක ලෝහමය ව්‍යුහයක් කියලා තියෙන නිසාත් නේ. ඒක නිසා තෙදඬු තුලාවක් වගේ එකක් තමයි මේකට මට හිතෙන හැටියට වඩා යෝග්‍ය වෙන්නේ. හැබැයි ඉතින් අර තෙදඬු තුලාව ලිව්වත්, ඕගොල්ලෝ සෙව් දඬු තුලාව ලිව්වත්, ඉලෙක්ට්‍රොනික තුලාව ලිව්වත් එතනදී ලකුණු දීලා තියෙනවා. එතන මිනුම ව්‍යුහයේ ස්කන්ධය කියලා ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. උපකරණය අර කියපු ඒවායින් එකක් ලියන්න. එතනදී අර රසායනික තුලාව වගේ ඒවා ලියන්න එපා. මේ කිමිකල් බැලන්ස් එක මේ සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ උගන්වන එකක් නෙමෙයිනේ දැන්. A level paper එකේ නම් සාමාන්‍යයෙන් ඒක ලිව්වත් ලකුණු දෙන්න කියලා තියෙනවා. එතකොට අර සම්මත උපකරණම ලියන්න පුරුදු වෙන්න. හරි? දුනුතරාදි වගේ ඒවා ලියන්න එපා. හරි. දෙවෙනි ගැටලුව right අගන්න මේ දෙවෙනි ගැටලුව 2012 A level විභාග ප්‍රශ්නයක් කොහොගන් මේ දෙවෙනි ගාන 2012 A level විභාග ප්‍රශ්නයක් හරි මම කලිනුත් කියලා ඇති සාමාන්‍යයෙන් මගේ පේපර් ක්ලාස් එකේ පේපර්ස් වලට මම පාස් පේපර්ස් ගණන් දාන්නේ නැහැ. දෙහිම තියෙද්දිත් මේ එනම් මොකද A level ප්‍රශ්නයක් දාලා තියෙන කියලා කෙනෙක් හිතන්න පුළුවන්. කාරණේ මේකයි. අහගන්න. මගේ පන්තියේ වැඩ කරන ළමයි දන්නවා පාස් පේපර්ස් ගණන් වලට අදාළව මගේ පන්තියේ වෙනම වැඩසටහනක් යනවා තියරි ක්ලාස් එකේ. පාස් පේපර්ස් වල තියෙන MCQ ටික ඕගලන්ට මම කරවනවා රිවිෂන් පේපර්ස් වලින්. ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න ප්‍රැක්ටිකල් ටියුට්ස් වලට දාලා තියෙන්නේ. රචනා ප්‍රශ්න මම ළමයිට කිව්වා රචනා ප්‍රශ්න පොත් සෙට් එකක් මම දෙන්නේ.
දැන් ඉස්සරහට ඔයගලන්ට යාන්ත්‍ර විද්‍යාවේ රචනා ප්‍රශ්න පොත එයි. දැන් රචනා ප්‍රශ්නේ නෑ ළමයි පළවෙනි එකකේ. පළවෙනි එකකෙන් රචනා ප්‍රශ්නේ නෑ. යාන්ත්‍ර විද්‍යාවේ ඉඳලා යාන්ත්‍ර විද්‍යාව ඊළඟට දෝලන හා තරංග ඊළඟට තාපය ඊළඟට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඊළඟට විද්‍යුත් ක්ෂේත්‍ර ඊළඟට චුම්බක ක්ෂේත්‍ර ඊළඟට ධාරා විද්‍යුතය ඊළඟට ඉලෙක්ට්‍රොනික්ස් ඊළඟට පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ඊළඟට පදාර්ථ හා විකිරණ මේ ඒකක 10ෙන්ම රචනා ප්‍රශ්න එනවා. පළවෙනි ඒකකෙන් රචනා ප්‍රශ්න ඉන්නේ. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ රචනා ප්‍රශ්න පොතක්, ඒ කියන්නේ රචනා ප්‍රශ්න පොත් 10ක් ඕගලන්ට මගේ මේ පාඨමාලාව ඇතුලේ ලැබෙනවා. ඒ රචනා ප්‍රශ්න පොත් ටික වෙළඳ පොලේ කිසිම ඕගලන්ට මේ මිලදී ගන්න එහෙම පුළුවන් පොත්වලත් මේ විදිහට විධිමත්ව නැහැ. හරි. මොකද මේවා මම 2000 ඉඳලා දැන් ඕගලන්ට දැන් මේ වෙනකොට 2025 පේපර් එකත් අවුට් වෙලානේ තියෙන්නේ. ඒකට 2025 වෙනකන් අවුරුදු 26ක රචනා ප්‍රශ්න ද යාන්ත්‍ර විද්‍යාවේ රචනා ප්‍රශ්න එතකොට 26ක් තියෙනවා. ඒ හැම අවුරුද්දකම යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නයක් එනවා. එතන අවුරුදු 26ක යාන්ත්‍ර විද්‍යාවේ රචනා ප්‍රශ්න තියෙන ඒවේ ෆුල් මාකින් ස්කීම් එක. ඒ වගේම මේ රචනා ප්‍රශ්න පොත්වලම මේ පොතේම තමයි ඕගලන්ට වැඩ කරන්න ඉඩ තියලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙනවා ඊට පස්සේ පිටු කීපයක් තියෙනවා උත්තර ලියන්න. එතන මේ ලොකු පොත් මේවා හරි. කඩේ ගන්න නෑ. මේ විදිහේ පොත් සෙට් එකක් කඩේ නෑ ගන්න ඕගලන්ට. හරි. එතන 2000 ඉඳලා 2025 දක්වා අවුරුදු 26ක රචනා ප්‍රශ්න තියෙන ඒවැ ෆුල් මාකින් ස්කීම් තියෙන පොතේම ඕගලන්ට උත්තර ලියන්න ඉඩ තියලා තියෙන පොත් සෙට් එකක් තමයි ඕගලන්ට එන්නේ. ඒකක 10කටම රචනා ප්‍රශ්න පොත් එනවා. එතන මගේ පන්තියේ පාස් පේපර්ස් කවර් කරන නිශ්චිත වැඩසටහනක් තියෙනවා. MCQ වෙනම යනවා. ස්ට්‍රක්චර්ඩ් එසේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වෙනම යනවා. රචනා ප්‍රශ්න පොත් සෙට් එකක් යනවා. ඉස්සරහට ඔයගලන්ට යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න පොත ලැබෙනවා. එතකොට දැන් එහෙම තීද්දිත් කෙනෙක් අහන්න පුළුවන් එතකොට මේ මම කියන්නේ දැන් පේපර් ක්ලාස් එකේ පේපර්ස් වලට මම දාන්නේ නැහැ කියලා පාස් පේපර්ස් වල ගන්න. එතකොට කොහොමද දැන් මේ එකක් ඇවිල්ලා තියෙන්නේ? එකක් නෙමෙයි කීපයක්ම තව ඉස්සරහටත් එනවා. එන්නේ මෙන්න මේ හේතුව නිසා මේ බලන්න. එන්නේ ස්ට්‍රක්චර්ඩ් එසේව විතරයි. මොකද මේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න මම ඕගලන්ට කරවන්නේ ප්‍රැක්ටිකල් ටියුට් එකට දාලානේ. එතන ප්‍රැක්ටිකල් ටියුට් එකට යන්නේ ඒ ප්‍රැක්ටිකල් එකට අදාළව තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න විතරයි. A level paper එකේ සමහර ව්‍යුහගත රචනා ප්‍රශ්න තියෙනවා ඕගලන්ගේ සම්මත පරීක්ෂණ වලින්ම ආව නැති. දැන් මේ කරන්න යන ප්‍රශ්නේ වගේ එකක්. ඒතර එහෙම ප්‍රශ්න සෙට් එකක් තියෙනවා A level papers වල හරියට අර සම්මත පරීක්ෂණයකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ නිර්මාණය කරපු ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. එතකොට දැන් අර ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න වලට අපි දැන් ප්‍රැක්ටිකල් ටියුට්ස් වලට ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න දානකොට වැටෙන්නේ ඒ ප්‍රැක්ටිකල් එකට අදාළ ප්‍රශ්න විතරයි. එහෙම වුණාම ඕගලන්ට මිස් වෙන ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. මහ ගොඩක් නෙමෙයි. යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ටික මම ළමයින්ට කවර් කරනවා පේපර් ක්ලාස් එක හරහා. බලන්න මේ වගේ ඕගොල්ලෝ මුකුත් දන්නේ නැහැ නේ. දැන් මං කිව්වොත් එහෙම ළමයි ප්‍රැක්ටිකල් ටියුට් වලට දාලා මං ඔක්කොම ඕගලන්ට ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න කරනවානේ කියලා ඉතින් ඕගලන්ට ඇති. ඕගොල්ලෝ දන්නේ ඉච්චරයි. ඕගොල්ලෝ හිතනවා ඔක්කොම කරනවා කියලා. එතන මම තමයි දන්නේ ඕගලන්ට මිස් වෙන සෙට් එකක් තියෙනවා කියලා. ඒ මිස් වෙන ප්‍රශ්න ටික පේපර් ක්ලාස් එක හරහා මම කවර් කරනවා. එතන කිසිම අඩුවක් නැහැ. ඔක්කොම ටික කරනවා. හරි? එහෙම ප්‍රශ්න විතරක් ඔන්න පේපර් ක්ලාස් එකේදී අර පාස් පේපර්ස් ප්‍රශ්න ඔයගලන්ට සෙට් වෙනවා. දැන් මේ කතා කරන්න හදන්නේ මේ විදිහට අර ප්‍රැක්ටිකල් ටියුට්ස් වලට වැටෙන්නේ නැති ප්‍රශ්නයක්. හරි? right බලන්න ප්‍රශ්නේ. අක්‍රමවත් හැඩයක් ඇති හේත් සුමට පෘෂ්ඨයක් සහිත ගලක ඝනත්වයේ නිවසේදී පහත සඳහන් අයිතම උපයෝගී කර සෙවීමට ශිෂ්‍යයෙක් තීරණය කළේය.
ඍජු කොනාශ්‍රාකාර භාජනයක් මිලිමීටර් පරිමාණයක් සහිත සෙන්ටිමීටර් 30ක කෝදුවක් අඩි කෝදුවක්. ඔබට පහත සඳහන් අයිතම භාවිත කිරීම සඳහා හැකියාවක්ද ඇති බව උපකල්පනය කරන්න. ආසන්න මිලිලීටර් 5 දක්වා ද්‍රව පරිමාවන් මිනිය හැකි නිවසේ භාවිත කරනු ලබන මිනුම් වීදුරු මිනුම් සරාවක්. අසල වෙළඳ සැලක ඇති ඉලෙක්ට්‍රොනික තුලාවක්. ඒ කොටස. සෙන්ටිමීටර් 30 කෝදුව භාවිත කර ඍජු කොනාශ්‍රාකාර භාජනයේ පරිමාව සෙවීමෙන් ඔහු පරීක්ෂණය ආරම්භ කළේය. යාගා මේ වගේ මේ ඍජු කොනාශ්‍රාකාර භාජනයක් තියෙනවා. අඩි කෝදුව පාවිච්චි කළා. යා මේකේ පරිමාව සෙවීමෙන් තමයි පරීක්ෂණය පටන් අරන් තියෙන්නේ. ඒ සඳහා ඔහු විසින් ගත යුතු මිනුම් මොනවාද? මේක ඕනම දරුවකට ලියත හැකිනේ. භාජනයේ දිග, පළල සහ උස. උස වෙනකොට ගැඹුර කියලා ලියන්නත් පුළුවන්. හරි? දිග, පළල සහ උස. ඒවර x1, x2, x3 කියලා සංකේත තුනක් දීලා තියෙනවා. ඒකකට එක ලකුණ ගානේ දීලා තියෙනවා. දෙවෙනි කොටස ඉහත සඳහන් මිනුම් තන ගැනීමට සාමාන්‍ය සෙන්ටිමීටර් 30ක කෝදුවක් අඩි කෝදුවක් භාවිත කිරීමේදී ඉන් එක් මිනුමක නිර්වද්‍යතාවය අඩු විය හැක. එම මිනුම කුමක්ද? මේ කාරණේ මොකක් හරි තැනකදී මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කළා වගේත් මට පොඩ්ඩක් මතක තියෙනවා. හරි? මේ බලන්න දැන් හරිය සරල ප්‍රායෝගික දැන් මේ ප්‍රශ්නේ පුරාම ඔයගොල්ලෝ දකී සෑහෙන ප්‍රායෝගික දේවල් අහලා තියෙන්නේ. දැන් මේ A level ප්‍රශ්නයක් ළමයි හරි? ඉතින් සමහරවල් මේ අර A level ප්‍රශ්නයක් වුණාම නිකන් මේ ලොකු විද්‍යාත්මක දේවල්ද මේ අහන්නේ කියලා එහෙම කල්පනා කරනෝනේ ගැඹුරින්. දැන් බලන්න මේ ප්‍රශ්නේ සෑහෙන්න මේ ප්‍රායෝගික දේවල් අහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අඩි කෝදුවක බිඳුවේ මාක් එක තියෙන්නේ ගැට්ටේ නෙමෙයි කෙලවර මේ පොඩක් ඇතුළට වෙන්නනේ. අඩි කෝදුවක දැන් අඩි කෝදුවනේ තව ඔයගොල්ලෝ ඔකාව තියෙන අඟල් 6 කෝදුවනේ. ඒකේ බිඳුවේ මාක් එක තියෙන පොඩක් ඇතුළට වෙන්න. ඊට මීටර් කෝදුවක බිඳුවේ මාක් එක තියෙන්නේ හරියටම ගැට්ටේ. බිඳුව මාක් කරලා තියෙන්නේ බිඳුව කියන්නේ මේ ගැට්ට. ඊට පස්සේ පළවෙනි මිලිමීටර් සලකුණ දෙවෙනි මිලිමීටර් සලකුණ එහෙමනේ මීටර කෝදුවක තියෙන්නේ. හැබැයි අඩි කෝදුවක නැත්තම් මේ අඟල් 6 කෝදුවක බිඳුවේ මාක් එක තියෙන පොඩක් ඇතුළට වෙන්න. ඒ මොකද නම් කොහොමද මේ ගැඹුර හරියටම අනින්නේ නේ? එතන මේක ඇතුලේ කෝදුව තිබ්බහම ළමයි මේ ගැට්ටනේ ගිහිල්ලා පතුලේ වදින්නේ. එතන බිඳුව මාක් එක නෙමෙයිනේ පතුලේ වදින්නේ නේ. බලන්න කොච්චර සරල ප්‍රායෝගික දෙයක්ද කියලා. එතකොට ඉහත සඳහන් මිනුම් තුන ගැනීමට සාමාන්‍ය සෙන්ටිමීටර් 30ක කෝදුවක් අඩි කෝදුවක් භාවිත කිරීමේදී ඉන් එක් මිනුමක නිර්වද්‍යතාවය අඩු විය හැකිය. එම මිනුම කුමක්ද? ගැඹුර. ගැඹුර එහෙම නැත්නම් උස. එහෙම නැත්නම් අර අතන x1 x2 x3 කියලා තීච්ච ඒ සංකේත වලින් ලියන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලෝ උස කියන එක ලිව්වේ නැත්නම් ගැඹුර කියන එක ලිව්වේ x3 හැටියට නම් x3 කියලා මෙතනදී උත්තරේ ලිව්වත් හරි. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඒකට හේතුව කුමක්ද? ලියන්න උත්තරේ අඩි කෝදුවේ ශුන්‍ය සලකුණ අඩි කෝදුවේ ශුන්‍ය සලකුණ එහි කෙළවර හා සමපාත නොවීම. හරියටම කෙළවරේ නෙමෙයි පිටතලා තියෙන්නේ. අඩි කෝදුවේ ශුන්‍ය සලකුණ එහි කෙළවර හා සමපාත නොවීම. අඩි කෝදුවේ ශුන්‍ය සලකුණ එහි කෙළවර හා සමපාත නොවීම. ඒ හේතු දැක්වීමට ලකුණක් දීලා තියෙනවා. B කොටස ඉන්පසු ඔහු ගල හොඳින් සෝදා වියලා පළවන රූපයේ පෙනෙන පරිදි භාජනය තුල තැබුවේ. ඉන් අනතුරුව ඔහු මිනුම් සරාව භාවිත කර මනින ලද ජල ප්‍රමාණයකින් භාජනයේ ඉතිරි පරිමාව එහි කට දක්වා පිර වූයේය. එසේ මැන එකතු කරන ලද ජලයේ පරිමාව වීයයි සිතමු. දැන් මේ භාජනයේ ඇතුළේ ගල් කැටේ තිබ්බලු. හොඳට පිරිසිදු කරලා ගල් කැටේ තිබ්බා. ඊළඟට මිනුම් සරාවෙන් මැන තමයි වතුර පුරවලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. එතන මේක පුරවන්න ඕනි කියලා තියෙන වතුර පරිමාව v කියලා ගන්නලු. ඉතින් අපෙන් අහනවා ගල් කැටේ පරිමාව ගල් කැටේ ගලෙහි පරිමාව v0 කියලා අරගෙන මේ ගලේ පරිමාව සඳහා ප්‍රකාශනයක් ලියන්නලු පළවෙනි කොටස. ඉතින් මොකද ගලේ පරිමාව කියන්නේ? අර භාජනයේ පරිමාවෙන් වතුර ටිකේ පරිමාව අඩු කරනවානේ. ඉතින් දිග පළල උස x1 x2 x3 වන භාජනයේ පරිමාව කියන ළමයි x1 x2 x3 ගුණිතේනේ. ඒකෙන් අඩු කරනවා අර වතුර ටිකේ පරිමාව. දත ගලේ පරිමාව වෙනවා. ඉතින් මේක හැමෝටම ලියා ගන්න පුළුවන් නේ සරලම දෙයක්. ඒක ලකුණු දෙකක් දීලා තියෙනවා. දෙවෙනි කොටස එකම පරිමාව සහිත එහෙත් පටු කටකින් යුතු දෙවන රූපේ පෙන්වා ඇති ආකාරයේ භාජනයක් තෝරා ගැනීමට ඔහුට හැකියාවක් ඇතනම්
මෙම පරීක්ෂණය සඳහා එවැනි භාජනයක් තෝරා ගැනීම වාසිදායක වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ඔන්න බලන්න කොච්චර ප්‍රායෝගික දේවල්ද අහලා තියෙන්නේ කියලා. හරි. ඔයගලන් නිකමටවත් හිතන එකක් නැහැ මේ A level විභාගෙදී මේ වගේ ප්‍රශ්න අහයිද කියලා. ඇතර මේකේ උත්තරේ මේ සාමාන්‍ය ළමයෙක් අතින් ලියවෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඔය ළමයි හිතන්නේ මහා ගැඹුරු විද්‍යාත්මක දේවල් ලියන්න ඕනි කියලා. හැබැයි මේ සාමාන්‍ය දැන් මේ ටිකක් අපි පැරණි ප්‍රශ්නයන් කරන්නේ මේ බලන්න. මේ 2012 අවුරුද්දනේ නේ. දැන් මෑත කාලීන විභාග ප්‍රශ්න ගත්තොත් එහෙම ව්‍යුහගත රචනා ප්‍රශ්න අර මේ වගේ දැන් මේකේ උත්තරය කිව්වහම ඔයගලන්ට හිතේ ඕකද ඒගොල්ලෝ බලාපොරොත්තු නේ කියලා. දැන් මෑත කාලීන විභාග ප්‍රශ්නවල එහෙම නිකන් මේ ගොඩාක් සාමාන්‍ය දැනුමින් ලියනවා වගේ එහෙම දේවල් අහලා නැහැ. විද්‍යාත්මක දේවල් තමයි ටිකක් වැඩිපුර අහලා තියෙන්නේ. හරි? ඉතින් කොහොම හරි මේ වගේ ප්‍රශ්නත් විභාගයට ඇවිල්ලා තියෙනවා. මේගොල්ලන් මොකද කාරණේ කියලා. ළමයි දන්නවා භාජනයක් කටගාවටම වතුරෙන් පුරවනකොට නිකන් මේ වීදුරුවක් මතක් කරගන්න. වීදුරුවකට ටැප් එකකින් වතුර පුරවන අවස්ථාවක් හිතන්නකෝ. ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව ජල මට්ටම හරියටම මේ කටගාවින් නතර කරන්නේ නැතුව තව පොඩ්ඩක් මෙහෙම උඩට උත්තල ස්වභාවයක් යනකම් පුරවන්න පුළුවන් නේ. ඒකට බලපාන හේතුව පස්සේ අපි ඉගෙන ගන්නවා ඔය පෘෂ්ටිකාතතිය කියන ගුණය. හරි? ඒ පෘෂ්ටිකාතතිය දැනන් තියෙන්න ඕනේ ප්‍රැක්ටිකලි මේ වැඩේ ඔයගොල්ලෝ දන්නවා. පොරකර කටගාවට වඩා ටුකයක් උඩට හිටින විදිහට වතුර පුරවන්න පුළුවන්. ඒක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්න මේ කාරණේ. දැන් මෙහෙම කට පළල භාජනයක් පාවිච්චි කළාම ඔය කාරණේ නිසා ළමයි මේ භාජන ගැට්ටට ඉහළින් පිරවෙන ජල පරිමාව වැඩි. ඔය දැන් භාජනයේ අපි අර දිග පළල උස ඒවා වැඩි කරලා පරිමාව හදනකොට මේ වැඩිපුර උඩට එන ටික කවුන්ට් වෙන්නේ නැහැ නේ. ඒක සැලකිල්ලට ගන්නේ නැහැ නේ. දැන් භාජනයේ ගැඹුර අපි ගන්නවා x3 කියන එක ගත්ත x3 දැන් අර x1 x2 x3 කියන ඒවා වැඩි කරලා පරිමාව හදනකොට ළමයි මේ කඩයිව ගාවට එනකම් පරිමාව විතරනේ අපිට සෙට් වෙන්නේ. මේ වැඩිපුර උඩට එන පරිමාව අපිට සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වැඩිපුර උඩට එන පරිමාව නිසා තේරුම් ගන්න දෝෂයක් එනවා. මොකද අපි භාජනයේ පරිමාව හැටියට ගන්නේ x1 x2 x3 කියන ගුණිතය. ඒතර ඒකෙන් තමයි අපි අඩු කරන්නේ අර වතුර ටිකේ පරිමාවනේ. ඒතර අපි අර මෙතන මේ වැඩිපුර තියෙන හරියටම දැන් වතුර මට්ටම මෙතනින් නතර වුණා නම් හරි. වතුර මට්ටම මෙතනින් නතර වුණා කියන්නකෝ. දැන් අතන මෙතන තියෙනවා වස්තුවක්. දැන් මේ වස්තුවේ පරිමාව මොකක්ද? අර භාජනයේ පරිමාව x1 x2 x3 ගුණ කරලා ගන්න පරිමාවෙන් දැන් ඔන්න මේකට පුරවල තියෙන වතුර ටිකේ පරිමාව අඩු කරනවා. අඩු කළාම හරියටම අපිට වස්තුවේ පරිමාව වෙනවා. හරිද? මෙතන වැඩිපුරත් මේ වැඩිපුර වතුර පුරවල තියෙනවානේ. එහෙම නම් හරියටම වස්තුවේ පරිමාව වෙන්නේ මේ වැඩිපුර ටිකක් අඩු වෙන නිසා. ඒකෙන් එරර් එකක් දෝෂයක් එනවා මේ වස්තුවේ පරිමාව නිර්ණය කිරීමේදී. දැන් බලන්න කට පටු භාජනයක් පාවිච්චි කළාම ඔය දෝෂය ටිකක් අඩු වෙනවා හරියට සාපේක්ෂවනේ. දැන් මේ භාජන දෙක මේගොල්ලෝ කියන එකම පරිමාව තියෙන්නේ කියලා. එතකොට කට පළල් භාජනයට වඩා පටු කටක් තියෙන භාජනයක් පාවිච්චි කළාම මේකට අර උඩින් පුරවන ජල පරිමාවයේ බලපෑම අඩුයි. ඒ ටිකයිනේ පුරවන්න පුළුවන්. මේක ඊට සාපේක්ෂව වැඩිපුර එනවා. ඒකද මෙතනදී අර ඒ වැඩිපුර පරිමාවක් පුරවන එකෙන් ඇතිවන දෝෂය ලොකුයි ළමයි. මෙතනදී ඒ දෝෂය සාපේක්ෂව කුඩයි. ඒ නිසායි මේ වගේ භාජනයක් මේ පරීක්ෂණය සඳහා වඩා යෝග්‍ය වෙන්නේ. හරි. ඉතින් දැන් නිකන් A level ප්‍රශ්නයක් හැටියට ඕක හයිද කියලා හිතෙනවනේ අපිටනේ. එකම පරිමාව සහිත එහෙත් පටු කටකින් යුතු දෙවන රූපයේ පෙන්වා ඇති ආකාරයේ භාජනයක් තෝරා ගැනීමට ඔහුට හැකියාවක් ඇතනම් මෙම පරීක්ෂණය සඳහා එවැනි භාජනයක් තෝරා ගැනීම වාසිදායක වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. ලියන උත්තරේ භාජන කටේ මට්ටමට ඉහළින් පවතින ජල පරිමාව අඩුවන නිසා අර පටු කටක් තියෙන භාජනයක් යොදාගත්තහම භාජන කටේ මට්ටමට ඉහළින් පවතින ජල පරිමාව අඩුවන නිසා C කොටස
ඒකේ මේ නැවත බලනකොට ඔය ලියපු කාරණේ මොකක්ද කියන එක අපහැදිලි වෙන්න ඉඩ තියෙන නිසා ඕනනම් පොඩි රූප දෙකක් ඒ අසල මේ වගේ ඇඳ ගන්න ළමයි. පොඩියට රූප දෙකක් ඕනනම් ඇඳ ගන්න මේ වගේ. C කොටස ගලෙහි ඝනත්වයේ සෙවීම සඳහා ඔහු විසින් යොදාගත යුතු අනෙක් මිනුම කුමක්ද? අර කලින් ප්‍රශ්නේ වගේමයි නේද? ඒතකොට පරිමාව ගැන මෙතන කතා වුණේ. ඒතකොට ඝනත්වය හොයන්න ගලෙහි ස්කන්ධය ඕනි වෙන්නේ. ගලේ ස්කන්ධය. අර කලින් එකට ළමයි ලකුණු දෙකක් දීලා තිබුණා. දැන් මේ C වල පළවෙනි කොටසේ එක ලකුණක් දීලා තියෙනවා ගලේ ස්කන්ධය. ඒක අර P කියලා ඒගොල්ලෝ සංකේතයක් දාලා තියෙනවා. C වල දෙවෙනි කොටස එනයින් ඉහත අර්ථ දක්වා ඇති සංකේත ඇසුරින් ගලෙහි ඝනත්වය D0 සඳහා ප්‍රකාශනය ලියා දක්වන්න. මොකද ගලේ ඝනත්වය කියන්නේ? ස්කන්ධයේ බෙදීම් පරිමාද ස්කන්ධයේ දීපු සංකේතේ P නේ. ගලේ පරිමාවට දීපු සංකේතේ V0 නේ. මෙහෙම ලියන්නත් පුළුවන්. එමෙතන අර V0 වලට අපි මෙන්න මේ ප්‍රකාශනය ලිව්වා නෙමෙයි. මෙහෙම ලිව්වත් ලකුණු දෙන්න කියලා තිබුණා මාකින් ස්කීම් එකේ. එහෙම නැත්නම් ළමෙක් මෙහෙම ලියලා තිබුණොත් V0 වලට මේක ආදේශ කරලා ලියලා තිබුණොත් x1 x2 x3 ඍණ v ඔහම ලියලා තිබුණත් මේ ඕනම ආකාරයකට ලකුණු දෙන්න කියලා තිබුණා. හරි? ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. D කොටස ඊට පරීක්ෂණයෙන් ඔබ ලද දැනුම භාවිත කර තුන්වන රූපයේ පෙන්වා ඇති සමතලා පොළවක් මත පිහිටා ඇති විශාල ගලක ස්කන්ධය නිමානනය කිරීමට එස්ටිමේට් කරන්න ඔබට අවශ්‍යයි සිතන්න. දැන් තමයි ඔන්න අපිට තේරෙන්නේ මේ ප්‍රශ්නේ මේ පොඩි ලස්සන ප්‍රායෝගික පැත්තක් තියෙනවා කියලා නේ. එතන මේක අර විෂය නිර්දේශය තුල තියෙන සම්මත පරීක්ෂණයක් නෙවෙයි. නමුත් පොඩි නිර්මාණාත්මක ලස්සන ගැටලුවක් එතන තියෙන්නේ. මේ වගේ මේ විශාල ගලක ස්කන්ධය එතන හිතලා බලන්න දැන් ප්‍රැක්ටිකලි කොහොමද මේ වගේ දෙයක් අපි මේ හොයන්නේ කියලා. දැන් මෙහෙම විශාල ගලක් තියෙනවලු. මේ ගලේ ස්කන්ධය එස්ටිමේට් කරන්න නිමානනය කරන්න ඕනිලු. ඒ තරාදියකට දාලා මනින්න ඒ වගේ දෙයක් කරන්න බෑනේ මෙතනදීනේ. ඔන්න ඒකට ගැළපෙන ක්‍රමයක් මේ ගැටලුව තුළ සාකච්ඡා කරනවා. මොනවද කියලා තියෙන්නේ? ඊට පරීක්ෂණයෙන් ඔබලද දැනුම භාවිත කර තුන්වන රූපේ පෙන්වා ඇති සමතලා පොළවක් මත පිහිටා ඇති විශාල ගලක ස්කන්ධය නිමානනය කිරීමට ඔබට අවශ්‍යයි සිතන්න. දන්නා ඕනෑම පරිමාවක් සහිත ලී පෙට්ටි සෑදීමේ හැකියාවක් සහ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබට ඇති බවත් ජලය වෙනුවට සිහින් වැලි අවශ්‍ය තරම් ප්‍රමාණයක් ඇති බවත් උපකල්පනය කරන්න. පළවෙනි කොටස අහනවා ගලෙහි පරිමාව සෙවීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රමයක ප්‍රධාන පියවර ලියා දක්වන්න. මම උත්තරේ කියවන්නම්. ඊට කලින් ඔයගොල්ලෝ තේරුම් ගන්නකො. කොහොමද මේ ගලේ පරිමාව නිර්ණය කරන්නේ? මෙන්න කරන් තියෙන්නේ. දැන් අර අතන ආපු අදහස් එක්ක එන්නේ හරි. මේ ගල මැදි වෙන විදිහට ඍජු කෝණාශ්‍රාකාර ව්‍යුහයක් අර පෙට්ටියක් වගේ එකක් හදන්න ඕනි නේ. 3D ගතිය හිතන්න ළමයි. ත්‍රිමාන ගතිය හිතන්න. ගල මැදි වෙන විදිහට මම උත්තරේ කියවන්නම් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ තේරුම් ගන්න. ගල මැදි වෙන විදිහට ඍජු කෝණාශ්‍රාකාර ව්‍යුහයක් ලී වලින් හදනවා. පෙට්ටියක් හදනවා. ඊට පස්සේ ඒකේ දිගපළල උස මැනලා එතකොට මේකේ පරිමාව හදාගත්ත එකෙන් දැන් අතට අර ගයිඩ් කරලා තියෙන ඒගොල්ලෝ නේ මුල් කොටස් වල. එතන මේ ඍජු කෝණාශ්‍රාකාර ව්‍යුහයේ දිගපළල ගැඹුර ඒව මැනලා අපිට මේකේ පරිමාව හදාගත හැකියි. ඊළඟට අර වතුර වෙනකොට මේ වැලි පුරවන්නේ නේ. වැලි පුරවන්න යනකොටත් දැන් අර මිනුම් සරාවෙන් මැනමැනනේ ජලයේ පෙරවි අර කලින් කොටසේ. ඒ වගේ දැන් වැලි පුරවනකොට පුරවන වැලි ප්‍රමාණය කොච්චරද කියලා මැනගන්න මොකක් හරි භාජනයක් හදාගන්න එපා. ඒ ගැන පස්සේ ඒගොල්ලෝ අහලා තියෙනවා. එතකොට දැන් අර ඕනම ප්‍රමාණයක භාජන හදාගන්න පුළුවන් කියලා ලී වලින්. මේ. එතකොට අපි හදාගන්න ඕනි පොඩි ලී පෙට්ටියක් වැලි පුරවන්න. හැබැයි ඒක මේ ගොඩාක් පොඩි වෙන්නත් බෑ. ගොඩාක් විශාල වෙන්නත් බෑ. ගොඩාක් පොඩි වුණොත් එහෙම ළම ඒකෙන් ඊට කීයක් මේකට දාන්නද නේ? කරදරයිනේ. ගොඩාක් ලොකු පෙට්ටියක් හදාගන්නත් බෑ. වැලි පුරවල ඒක ප්‍රායෝගිකව ඔසවන්න පුළුවන් වෙන්නත් එපෙන්නේ. එතකොට අපි දන්න පරිමාවක්. එතකොට දන්න පරිමාව කියනවා මේ හදාගන්න පෙට්ටියේ දිගපළල උස මැනලා ඒකේ පරිමාව හදාගත හැකියි. එතකොට දන්න පරිමාවක් සහිත අර වැලි දාලා ඔසවන්න පුළුවන් ප්‍රමාණි පෙට්ටියක් හදාගෙන ඒකෙන් මැන නේ? ඔන්න මේ පෙට්ටියෙන් එකක්. එතකොට මේ පෙට්ටියේ පරිමාව දාන්නවා. එතකොට මේකෙන් එකක් දානවා දෙකයි ඔහම දානවා. දාලා තමයි කට ගාවටම වැලි පුරවනවා.
සාපේක්ෂව කුඩා පෙට්ටියක් හදාගන්නේ. කුඩා එකක් හදාගන්න. ගොඩාක්ම කුඩා එකක් නෙමෙයි, ගොඩාක් විශාල එකකුත් නෙමෙයි. දෙතොල මට පේනවා දැන් අර මේ එකතු කරපු වැලි පරිමාව දන්නවා සහ මේ ව්‍යුහයේ පරිමාව දන්නවා. ඒතර ව්‍යුහයේ පරිමාවෙන් එකතු කරපු වැලි පරිමාව අඩු කළාම ගල් කැටේ පරිමාව වෙනවනේ. රයිට්. ලියමු උත්තරේ. ගලෙහි පරිමාව සීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රමයක ප්‍රධාන පියවර ලියා දක්වන්න. 1. ගල වටේට පිහිටන ලෙස. ගල වටේට පිහිටන ලෙස ඍජුකෝණාශ්‍රාකාර ව්‍යුහයක් සාදා ගන්න. ව්‍යුහයක් සාදා ගන්න. 2. එහි දිග පළල හා උස මැන පරිමාව සොයා ගන්න. එහි දිග පළල හා උස මැන පරිමාව සොයා ගන්න. එහි දිග පළල හා උස මැන පරිමාව සොයා ගන්න. 3. ඉතිරි පරිමාව අර හිස්සිඩනේ ඉතිරි පරිමාව මන්නින ලද වැලි ප්‍රමාණයකින් පුරවන්න. අර වෙනම භාජනයක් හදලා ඒකෙන් මැන මැන තමයි වැලි පුරවන්නේ. මන්නින ලද වැලි ප්‍රමාණයකින් පුරවන්න. 4. ගලෙහි පරිමාව සමානයි. නිකන් සමීකරණයක් විදිහට යන ගලෙහි පරිමාව සමානයි ව්‍යුහයේ පරිමාව ඍණ වැලිවල පරිමාව. ගලෙහි පරිමාව සමානයි ව්‍යුහයේ පරිමාව ඍණ වැලිවල පරිමාව. right. එතකොට මම මේ පියවර 4ක් විදිහට දුන්නේ. එක පියවරකට එක ලකුණ ගන්න. එතනට ඒ කොටසට ලකුණු 4ක් දීලා තියෙනවා. 2. ඊට දී යටතේ දී ඇති ද්‍රව්‍ය භාවිත කර වැලි පරිමාව මැනීම සඳහා කුමන ආකාරයේ මිනුම් උපකරණයක් තනාගත හැකිද? ලියන්න. දන්නා පරිමාවක් ඇති වැලි දමා එසවිය හැකි ප්‍රමාණයේ පෙට්ටියක් නැත්නම් ඝනකාභයක් නැත්නම් ඝනකයක් ඕන විදියක්. දන්නා පරිමාවක් ඇති වැලි දමා එසවිය හැකි ප්‍රමාණයේ පෙට්ටියක්. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. 3. ගලෙහි ස්කන්ධය නිමානනය කිරීම සඳහා අවශ්‍ය අනෙක් භෞතික. දැන් ඔන්න ගලේ පරිමාව අපි හොයා ගන්නවා. ඊළඟට ඝනත්වය කියන්නේ ස්කන්ධයේ පිටින් පරිමාවනේ. දැන් හොයා ගන්න ඕනේ ගලේ විශාල ගලේ ස්කන්ධයනේ. ස්කන්ධය ගන්නේ පරිමාවයි ඝනත්වයයි ගුණ කරලා. දැන් මේ ගලේ පරිමාව හොයා ගන්න ක්‍රමයක් අපි කතා කළා. ඊට පස්සේ එහෙනම් ගලේ ස්කන්ධය හොයා ගන්න අපිට ඕන වෙන්නේ ගලේ ඝනත්වයනේ. ගලෙහි ඝනත්වය. ගලෙහි ඝනත්වය. ඒකට ලකුණක් දීලා තියෙනවා. අවසාන කොටස ඊට D3හි දැක්වූ රාශිය මැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. දැන් ගලේ ඝනත්වය හොයාගන්න ක්‍රමයක් යෝජනා කරන්නලු. ඉතින් එතකොට ඒකට තමයි අර මුල ටික විස්තර කරලා තිබුණේ. දැන් බලන්න මේ කුඩා ගල් කැටයක ඝනත්වය හොයාගන්න ක්‍රමයක් නෙලමයි කලින් කොටස් වල තිබුණේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ ගලෙන් පොඩි සාම්පලයක් පොඩි ගල් කෑල්ලක් කඩාගෙන එයාගේ ඝනත්වය අර ප්‍රශ්නේ මුලින් තියෙන ක්‍රමයෙන් නිර්ණය කරනවා. ඔච්චරයි. යන උත්තරේ ගලෙන් කුඩා සාම්පලයක් ගෙන පෙර විස්තර කරන ලද ආකාරයට දැන් මේ ප්‍රශ්නේ අපි කලින් විස්තර කරපු විදිහට පෙර විස්තර කරන ලද ආකාරයට එහි ඝනත්වය සොයාගන්න ඊට අවසාන ප්‍රශ්නෙටත් ලකුණු 2ක් දීලා තියෙනවා. right. තුන්වෙනි ප්‍රශ්නේ හෙළ
හෙල්ල විසි කරන ක්‍රීඩකයෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60ක් වන අතර ඔහු අත ඇති හෙල්ලේ ස්කන්ධය කිලෝග්‍රෑම් 4කි. හෙල්ල විසි කරන සීමාව වෙතට මීටර් 40ක දුරක සිට නිශ්චලතාවයෙන් ගමන් අරඹා නියත ත්වරණයකින් තත්පර 8කදී දිවෙන ක්‍රීඩකයා. මෙවල මේක අර මේ අගරපට දැන් නුගේ කොට පන්තියෙන් පස්සේනේ ඔයගලගේ පන්තිය තිබුණේ. ඔකේ අර මේ සිංහල මීඩියම් පේපර් එකේ තත්පර 8 කියන එක එතන තත්පර 5යි කියලා සඳහන් වෙලා තිබුණා. මම හිතනවා ඕගලන්ට ලැබිච්ච පේපර් එකේ කරෙක්ෂන් එක හදලා තිබුණා. ස්ක්‍රීන් එකෙත් මම හිතන්නේ කරෙක්ෂන් එක දාලා තිබුණා. ඒතර නුගේ කොට පන්තියේ කරෙක්ෂන් එක අපි ටිකක් පස්සේ දැම්මේ. පස්සේ ළමයි කියලා තමයි මේ ඒක අපි ස්ක්‍රීන් එකේ දැම්මේ. එතකොට සමහර ළමයි දැකලා තිබුණේ නැහැ. ඒක නිසා මාකින් ස්කීම් එකේදී මම ඒ ළමයිට අසාධාරණයක් නොවෙන්න තත්පර 8යි කියලා දාලා හදලා තිබුණත් ලකුණු දුන්නා. තත්පර 5යි කියලා දාලා හදලා තිබුණත් ලකුණු දුන්නා. දැන් මම හිතනවා ඕගොල්ලන්ගේ පන්තියේ එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට මතක ඇටියට පේපර්ස් වල හදලා තිබුණේ. හරි? මට හරියට මතක නැහැ හැම එකෙම හදලා තිබුණාද කියලා. ඒතර ඒක ප්‍රශ්නයක් නැහැ. මාකින් ස්කීම් එකේ තත්පර 8 දාලා ගාන හදලා තිබුණත් ඒ උත්තර වලට නිවැරදි උත්තර වලට ලකුණු දීලා තියෙනවා. තත්පර 5 දාලා හදලා තිබුණත් ලකුණු දීලා තියෙනවා. එතන මේක අර ඔරිජිනල් ප්‍රශ්නේ ඇත්තටම තත්පර 8 එතන තිබුණේ ළමයි. ඉංග්‍රීසි මීඩියම් පේපර් එකේ කොහොමත් ඒක හරියට තිබුණා. දැන් මම දෙකම සාකච්ඡා කර ඉන්න ඕනේ නේ. මම තත්පර 8 දාලා ගාන හදාගෙන යන්නම්. එතකොට කාටවත් මොකද අසාධාරණයක් වෙලා නැහැ. තත්පර 5ක් තිබිලා එහෙම හදපු ළමයින්ටත් ලකුණු දීලා තියෙනවා. හරි? right. අහගන්න. හෙළ විසි කරන සීමාව විතර මීටර් 40ක දුරක සිට නිශ්චලතාවයෙන් ගමන් අරඹා නියත ත්වරණයකින් තත්පර 8කදී දිවෙන ක්‍රීඩකයා ඔහුට සාපේක්ෂව තවත් ප්‍රවේගයක් ලබා දී හෙළ නිදහස් කරන්නේ ඊට උපරිම තිරස්පරාසයක් ලැබෙන පරිදිය. හෙළ ලබා ගන්නා උපරිම තිරස්පරාසය මීටර් 64කි. වාත ප්‍රතිරෝධය නොසලකා හරින්න. මුල හරියේ ඊටාම ලේසි දේවල් ටිකක් අහලා තියෙන්නේ. දැන් මෙයා නිශ්චලතාවයෙන් පටන් ගන්නවා. හදන මාත් එක්ක මීටර් 40ක් දුවගෙන එනවා. එතකොට මෙතෙන්ට එනකොට යාට ප්‍රවේගයක් සෙට් වෙනවා. එයා කිසියම් නියත ත්වරණයකින්ලු එන්නේ. දැන් මම තත්පර 8යි කියලා දාලා හදාගෙන යන්නේ ගාන. තත්පර 8යි යන්නේ මෙතෙන්ට එන්න. හෙල්ල විසිකන සීමාව ආසන්නයට ක්‍රීඩකයා ළඟා වෙන විට ඔහුගේ ප්‍රවේගය කොපමණද? බලන්න 5න් 3 කම්ප්ලීට් නේ. දන්නේ නැති ත්වරණය සහ අවසාන ප්‍රවේගයනේ. හොයන්න කියන්නේ අවසාන ප්‍රවේගයනේ. එහෙනම් ත්වරණය නැති සමීකරණෙනේ දාන්නේ. මොකක්ද ත්වරණය නැති සමීකරණය? S සමාන u ධන v බෙදීම දෙක වාරයක් t. රචනා ප්‍රශ්නයනේ විධිමත්ව ලියන්න ඕනි. විස්ථාපනය 40යි නිශ්චලතාවයෙන් පටන් ගන්න අවසාන ප්‍රවේගය හොයන්නේ කාලය තත්පර 8යි. 8යි 41 නම් 5යි 5 වරක් දෙක 10යි. එහෙනම් v කියන්නේ 10යි. වේගෙන් හදන මාත් එක්ක නිවැරදි සමීකරණය තෝර ගන්නකොට එක ලකුණයි උත්තරයට එක ලකුණයි දීලා තියෙනවා. දෙක ක්‍රීඩකයාගේ ත්වරණය. ත්වරණය හොයනකොට ළමයින්ට ඕන අවසාන ප්‍රවේගය නැති සමීකරණේ දාන්නත් පුළුවන්. ඒකට දැන් අපි අවසාන ප්‍රවේගය හොයලා තියෙන නිසා ඒක පාවිච්චි කරලා ගන්න හැදුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ළමෙක් v සමානයි u ධන at වගේ එකක් දැම්මා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම අවසාන ප්‍රවේගය නැති සමීකරණේ දාන්නම්. s සමානයි ut ධන භාගය at වර්ගය. විස්ථාපනය 40යි නිශ්චලතාවයෙන් පටන් ගන්නේ භාගයයි a හොයන්නේ t කියන්නේ 8යි 8 වර්ගය. මෙතන 5යි දෙවරක් මෙතන 4යි. ඒ කියන්නේ 5 බෙදීම 4. ඒ කියන්නේ 1.25යි. මේක නිවැරදි සමීකරණය සිලෙක්ට් කරනකොට එක ලකුණකුත් උත්තරයට එක ලකුණකුත් දීලා තියෙනවා. තුන්වෙනි කොටස ත්වරණය වීම සඳහා ක්‍රීඩකයාට අවශ්‍ය අමතර බලය. F සමාන m. එයාගේ ස්කන්ධය හෙල්ලත් එක්කනේ දුවගෙන ඉන්නේ. කිලෝ 64යි. ත්වරණය 1.25යි. අවශ්‍ය කරන බලය නිව්ටන් 80යි. මේ ආදේශ කරන පියවරට එක ලකුණයි උත්තරයට එක ලකුණයි දීලා තියෙනවා. 4 ක්‍රීඩකයා මෙම බලය සපයාගන්නේ කෙසේද? ඉතින් අර දුවනකොට ත්වරණයකින් දුවන්න අවශ්‍ය කරන බලය සපයාගන්නේ ළමයි ඝර්ෂණයෙන්නේ. අපි දන්නවා අපිට දුවගෙන යන්නනේ අනිවාර්යයෙන්ම ඝර්ෂණය ඕනේ නැත්නම් පාද එක තැන ලිස්සනවනේ. එතකොට මේ බලය සපයාගන්නේ ක්‍රීඩකයාගේ පාද සහ ධාවන පතය අතර ඇති ඝර්ෂණ බලය මගින්. ඔයගොල්ලෝ නිකම්ම ඝර්ෂණය මගින් කියලා ලිව්වත් ලකුණු දීලා තියෙනවා. හරි?
ක්‍රීඩකයාගේ පාද සහ ධාවන පතය අතර ඇති ඝර්ෂණ බලය මගින්. ඒකට එක ලකුණයි දීලා තියෙන්නේ. 5 ක්‍රීඩකයා හෙල්ල විසිකරන ස්ථානයේ වෙත ළඟා වන විට කර ඇති යාන්ත්‍රික කාර්ය. තාම අපි මේ කාර්ය ශක්තිය ක්ෂමතාව කියන කොටස ඉගෙන ගත්තේ නැහැ. නමුත් ඔයගොල්ලෝ හැමෝම දන්නවා සාමාන්‍ය පෙළ මට්ටමේ දෙයක් කාර්ය ගන්නේ බලය විස්ථාපනයෙන් වැඩි කරලා. දෙයක් දාලා තියෙන බලය නිව්ටන් 80යි යා මීටර් 47ක් දුවගෙන එනවා. ජූල් 3200ක කාර්යයක් තමයි යා කරන්නේ. ඒකට නිවැරදි සමීකරණය සිලෙක්ට් කරනකොට එක ලකුණකුත් උත්තරයට එක ලකුණකුත් දීලා තියෙනවා. මේ වෙනුවට කිසියම් දරුවෙක් අර චාලක ශක්තියෙන් හදුවත් ඒ උත්තරෙම එනවා. ඔයාලා දැන් මෙයා කාර්ය කරනකොට එයාගේ චාලක ශක්තිය වැඩි වෙනවනේ. කාර්ය කරද්දී එයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. මෙතන චාලක ශක්තියක් තිබුණේ නැහැ. එහෙනම් එයා කරපු කාර්ය ප්‍රමාණය කියන්නේ මේ අවසාන චාලක ශක්තිය. එහෙම අර කරපු කාර්ය චාලක ශක්තියෙන් ගත්තත් බලන්න උත්තරේ එනවා මේ. භාගයයි ස්කන්ධය 64යි ප්‍රවේගය 10යිනේ. 10 වර්ගය. දෙවරක් මෙතන 32යි ඔය 3200 කියන උත්තරේ එනවා. ක්‍රම දෙකටම හදන්න ඕනේ නැහැ. මොකක් කරේ එක ක්‍රමයකට හදුවාම ඇති. ක්‍රීඩකයා හෙල්ල විසිකරන ස්ථානයේ වෙත ළඟා වන විට කර ඇති යාන්ත්‍රික කාර්ය ජූල් 3200යි. හෙල්ලේ ප්‍රක්ෂේපණ කෝණය තීටා කුමක් විය යුතුද? අංශක 45 නේ. උපරිම තිරස් පරාසයක් හෙල්ල ලබා ගන්නා බව සඳහන් ගැටලුවේ සඳහන් වන බැවින් කියලා එහෙම ලියන්න ඕගොල්ලෝ හරි. හැබැයි එහෙම ලියන්නේ නැතුව කෙලිම 45 කියලා ලිව්වහම ලකුණු දීලා තියෙනවා. ද ගාන කියනවනේ මේ උපරිම තිරස් පරාසයක් හෙල්ල ලබා ගන්නවා කියලා ගාන කියනවනේ නේ. ඒතර උපරිම තිරස් පරාසයක් හෙල්ල ලබා ගන්නා බව ගැටලුවේ සඳහන් වන බැවින් තීර අංශක 45යි. තීර අංශක 45යි. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. 7 පොළවට සාපේක්ෂව ප්‍රක්ෂේපණ ප්‍රවේගය u ගණනය කරන්න. එතකොට මෙතෙන්ට නේද මේක කොටස් 10යි තියෙන්නේ. මේ 6 වෙනි කොටස දක්වාම හරිම ලේසියෙන් ලකුණු ටික ගත හැකිනේ. දැන් එතනින් පස්සේ පොඩ්ඩක් කල්පනාවෙන් හදන්න තියෙනවා. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා මම මේ රූපේ මාක් කරන්නම්. දැන් මෙයා හෙල්ල විසි කරනවා. මෙහෙම ප්‍රක්ෂිප්තයක් විදිහට යන්නේ. ප්‍රක්ෂිප්තයක් විදිහට යන්නේ. මෙයා මේක මීටර 64ක් යනවා කියලා කියනවා. එතන හෙල්ලේ ආරම්භක ප්‍රක්ෂේපණ ප්‍රවේගය මම ගත්තා u. ප්‍රක්ෂේපණ කෝණය θ කියන්නේ 45 කියලා අපි දන්නවා. පස්සේ ඒක ආදේශ කරමුකෝ. දැන් අපි අහන්නේ මොකක්ද මේ 7 වෙනි කොටසේ පොළවට සාපේක්ෂව ප්‍රක්ෂේපණ ප්‍රවේගය ගණනය කරන්න මේක. පොළවට සාපේක්ෂව ප්‍රක්ෂේපණ ප්‍රවේගය. ඉතින් අපි දන්නවා තිරස් පරාසය 64යි. ප්‍රක්ෂේපණ කෝණය අංශක 45යි. ලබන ප්‍රක්ෂිප්තයක තිරස් පරාසයට ප්‍රකාශනයක් හදන්න කාලය ඕනි නේ. කාලය හොයාගන්න මෙතන ඉඳලා මෙතෙන්ට අපි දානවනේ සමීකරණයක් මේ පැත්තට මතකද? S සමාන ut ධන භාගයේ t වර්ගය. මම 7 වෙනි කොටස පටන් ගත්තා හදන මාත් එක්ක S සමානයි ut ධන භාගයේ t වර්ගය. මම සංකේත වලින් යන්නේ. අපිට නම් සිරස් පැත්තට විස්ථාපනයේ බිඳුවයි. සිරස් පැත්තට ආරම්භක ප්‍රවේගය u sin θ. කාලය t ඍණ භාගයයි g t වර්ගය. එකට එකක් කැපෙනවා. මේක මේ පැත්තට ගිහලා t මුක්ත කළාම 2u sin θ බෙදීම g. මේ හරිය සරල දේවල් නේ. සාම්ප්‍රදායික දේවල්. ඊළඟ මේ පැත්තට s සමාන ut. මම මේ අර තිරස් පරාසයට ප්‍රකාශනයක් හදනවා. තිරස් පරාසය r තිරස් පැත්තට ආරම්භක ප්‍රවේගය u cos θ. කාලය මේකනේ. 2u sin θ බෙදීම g. මේ ඊටාම ලේසි කොටස්. හැබැයි අර පාවිච්චි කරන්නේ නැතුව ඉන්නකොට මේවා ටික ටික අමතක වෙනවනේ සමහර ළමයින්ට. ද පේපර් ක්ලාස් එක හරහා අපි කරන එක දෙයක් ඕගලන්ට අර කලින් උගන්වපුව ළමයි විභාගෙට යනකම් ඒක මේ අමතක වෙන්න නොදී තියාගන්න උදව් කරන එකනේ. ඒ වැඩේ මේ කරන්නේ හරි. දැන් මෙතනින් එනවා අපිට 2u වර්ගයේ sin θ cos θ බෙදීම g. එතකොට ආදේශ කරමු. මෙන්න මේ u නේ අහන්නේ. ඔන්න තිරස් පරාසය 64යි. g 10යි. θ 45යි sin 45 එකයට මූල 2යි cos 45ත් එකයට මූල 2යි. මෙතන මූල 2යි මූල 2යි 2යි. ඒ 2යි මේ 2යි කැපෙනවා. එතකොට 640යි නේ. u වර්ග කියන්නේ 640යි. u කියන්නේ 640 වර්ගමූලය. 25යි ගානක් නේ. 25.3යි. මම එක දශම ස්ථානයකට විතරයි ලියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දශම ස්ථාන දෙකකට ලියන්න ඕගොල්ලෝ ලියනකොට 640 වර්ගමූලේ
25.3 ආසන වශයෙන්. ඒකේ ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. කාලය පිළිබඳ ප්‍රකාශනයට 1 ලකුණයි. තිරස් පරාසයේ ප්‍රකාශනයට 1 ලකුණයි. ආදේශ කරන තැනට 1 ලකුණයි. නිවැරදි පිළිතුරට එතන වර්ගමූලයක් හොයන්නත් තිබුණා. නිවැරදි පිළිතුරට ලකුණු 2ක් දීලා තියෙනවා. 8 වෙනි කොටස විසිකරන මොහොතේදී හෙල්ල මත ක්‍රීඩකයා ගොඩනගා ඇති තිරස් ප්‍රවේග සංරචකයේ සොයන්න. ඔන්න පරිස්සමෙන් ළමයි. මේ බලන්න. දැන් මෙතන ඉඳලා පොඩි තේරුම් ගැනීම කරන්න තියෙනවා. හරි? දැන් අපි හෙල්ල විසිකරපු පොළවට සාපේක්ෂව විසිකරපු ප්‍රවේගය දන්නවා. කීයද? 25.3යි. එතන මේ ප්‍රවේගයේ කෝණයත් අංශක 45යි නේ. එතන මේ ප්‍රවේගයේ මේ පැත්තට තියෙන සංරචකයයි මේ පැත්තට තියෙන සංරචකයයි ගන්න පුළුවන් අපිට. එතකොට මේ 8 වෙනි කොටස දැන් අපෙන් අහන්නේ මොකක්ද? මෙයා හෙල්ල විසිකරන අවස්ථාවේදී තිරස් පැත්තට කොච්චර අතිරේක ප්‍රවේගයක් එයා දුන්නද? නිකන් හිතන්නකෝ දැන් u cos 45 මේ පැත්තට එන්නේ 20යි කියන්නකෝ බරුවට. ඊළඟ මෙතෙන්ට මෙයා දුවගෙන එනකොට 10ක ප්‍රවේගයක් තිබුණා නේ මේ. මේ ප්‍රවේගය. දුවගෙන එනකොට යාට 10ක ප්‍රවේගයක් තිරස් පැත්තට තියෙනවා. ඒතර දැන් අපි ඇත්තම හෙල්ල විසිකරන දුවගෙන එන්න එකේ තේරුම මේකනේ. දැන් එක තැන ඉඳන් හෙල්ල විසිකරන්න ගියොත් එහෙම එයා ලොකු ආයාසයක් දරන්න ඉපැයි. දැන් දුවගෙන එනකොට ඒ දුවගෙන එනකොට තියෙන ප්‍රවේගෙත් එයාට හෙල්ලට ලැබිලා තියෙන්නේ. ඒත් එක තව අතිරේක ප්‍රවේගයක් දීලා රිලීස් කළාම තව ලොකු ප්‍රවේගයක් හෙල්ලට ලැබිලා ඈතට යනවා. ඒකනේ දුවගෙන එන්නේ නේ. ඒත් අපෙන් අහන්නේ තිරස් පැත්තට කොච්චර ප්‍රවේගයක් එයා අතිරේක වශයෙන් දීලා තියෙනවද? ඒ අතිරේක වශයෙන් දීලා තියෙනවද කියලා අහන්නේ. අර දුවගෙන එනකොට කොහොමද 10ක ප්‍රවේගයක් තිරස් පැත්තට තිබුණා. එතකොට දැන් අර මේ ප්‍රවේගය අපි හොයාගත්තනේ 25.3යි කියලා. ඒකේ මේ පැත්තට තියෙන සංරචකය නිකන් හිතනකොට 20යි කියලා. එතකොට මෙහාට 20ක් තියෙනවා. එයා දුවගෙන එනකොට 10ක් තියෙනවා. එහෙනම් තව 10ක් ඇඩ් කරලා තියෙනවා යා විසි කරන්නනේ. ඒක තමයි අදහස. ඉතින් සමහර ළමයි ඒක එකපාර තේරුම් ගන්න තිබුණා. සමහර ළමයිට දැන් මෙතනින් පස්සේ ටිකක් ගන්න අමාරු පැත්තට ගියේ. අහලා තියෙන දේ තේරුම් ගන්න. හරි? අහලා තිබුණේ 8 වෙනි කොටසේදී විසිකරන මොහොතේදී හෙල්ල මත ක්‍රීඩකයා ගොඩනගා ඇති තිරස් ප්‍රවේග සංරචකයේ සොයන්න. ඒතර මොකද්ද අපි ඉස්සෙල්ලා ලියන්න ඕනි මේකේ? රූපයක් අනිමත්‍ය අවශ්‍ය නැහැ. පොළවට සාපේක්ෂව හෙල්ලේ තිරස් ප්‍රවේග සංරචකය. ඔක ලියන්න වගන්ති. පොළවට සාපේක්ෂව හෙල්ලේ තිරස් ප්‍රවේග සංරචකය. අර u cos θ කියන අගයනේ. පොළවට සාපේක්ෂව හෙල්ලේ තිරස් ප්‍රවේග සංරචකය u cos θ. u කියන්නේ 25.3යි cos අංශක 45යි cos 45යි කයට මූල 2යි. මේක සුළු කළාම ඇවිල්ලා තියෙන ළමයි 17.9යි. ආදායක අර දුවගෙන එනකොට 10ක් තිබුණා. විසි කරපු හෙල්ලට මේ පැත්තට ලැබිලා තියෙනවා 17.9ක්. එහෙනම් එයා තව අතිරේක වශයෙන් 7.9ක් දීලා තියෙනවා නේ. ඒතර ඒක ලියන්න හරියට. ඒ නිසා විසි කරන මොහොතේදී ක්‍රීඩකයා විසින් ලබා දුන් තිරස් ප්‍රවේගය. විසි කරන මොහොතේදී ක්‍රීඩකයා විසින් ලබා දුන් තිරස් ප්‍රවේගය 17.9න් අර දුවගෙන එනකොට සෙට් වෙච්ච 10 අඩු කරන්න. එතකොට 7.9. විසි කරන මොහොතේදී ක්‍රීඩකයා විසින් ලබා දුන් තිරස් ප්‍රවේගය 7.9යි. මේක අර පොළවට සාපේක්ෂව තිරස් ප්‍රවේග සංරචකයේ u cos θ කියලා ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. මේකේ උත්තරයට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟ මේ අවසාන උත්තරයටත් ලකුණක් දීලා තියෙනවා. 9 විසිකරන මොහොතේ හෙල්ල මත ක්‍රීඩකයා යොදා ඇති තිරස් සිරස් ආවේගයන් සොයන්න. ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. ඔන තියරි. දැන් නිව්ටන් නියම ටියුට් එකේදී අන්තිම හරිය ඉගෙන ගත්ත ඒවා. ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. අර සාමාන්‍යයෙන් ගණන් වලදී ඔය ගම්‍යතා වෙනස ළමයින්ට මතකනේ අපි m වීරිනේ mu කියලා ලියන්නේ. m වීරිනේ mu කියලා ලියන්නේ. එතකොට තිරස් ආවේගය හදන මාත් එක්ක තිරස් ආවේගය මොකද හෙල්ලේ ස්කන්ධය 4යි තිරස් පැත්තට මොකද්ද හෙල්ලට දීපු අවසාන ප්‍රවේගය 17.9යි
හෙල්ල ස්කන්ධය 4යි. තිරස් පැත්තට අර දුවගෙන එනකොට තීච්ඡ ප්‍රවේගය කීයද? 10යි. 10 ප්‍රවේගය 17.9ට වැඩි කළා. ඒක තමයි ගම්මිතා වෙනස. ඉතින් මේක අර 4 එළියට ගත්තාම 4 වැඩි කිරීම 17.10ක් ගියාම 7යි. මේක මෙහෙම ලියන්න තෝ කෙලිම මේක 4 වැඩි කිරීම 7.9 කියලා එකපාර ලියලා තිබුණත් කමක් නැහැ. 4 7.9න් වැඩි කළාම මෙතන 31.6යි. හරියට ට්‍රැක් එකකට වැටුණා නම් මේක හදාගෙන යන්න තිබුණා අන්තිම හරියත්. හරි. ඉතින් තීර ගණන් තියෙනවනේ. ආවේගය කියන්නේ ගම්මිතාව වෙනස. ඒක ලියන්නේ m වීරණ mu පසු ගම්මිතාව රින පෙර ගම්මිතාව. තිරස් පැත්තට තියෙන පසු ගම්මිතාව මේ තිරස් පැත්තට තියෙන පෙර ගම්මිතාව විසි කරන්න කලින් මේ විසි කරන මොහොතේ තියෙන ගම්මිතාව. තීරි 31.6යි. අර ගම්මිතාව ඒකකේ නිව්ටන් තත්පර කියලා ලියන්නත් පුළුවන් නේ. ආවේගය ඒකකේ නිව්ටන් තත්පර කියලා ලියන්නත් පුළුවන්. දැන් kg ms නේ ගම්මිතාව ඒකක ලිව්වත් හරි. ඒක ළමයි අර ආවේගය කියන්නේ මේ ගම්මිතාව වෙනස කියන මේ අදහසටත් එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟ මෙතන ආදේශයට එක ලකුණක් දීලා තියෙනවා. උත්තරයට එක ලකුණක් දීලා තියෙනවා. ඒ විල තිරස් පැත්තටනේ. ඊළඟ සිරස් ආවේගය. ඉතින් සිරස් පැත්තට මේක ගම්මිතා වෙනස. හෙල්ල ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. සිරස් පැත්තට මොකද්ද පසු ප්‍රවේගය? ඔන්න තේරුම් ගන්න. ළමයි දුවගෙන එනකොට සෙට් වෙච්ච 10 සිරස් පැත්තට තිබුණේ නෑනේ. ඒක සිරස් පැත්තට පෙර ප්‍රවේගයක් නෑ. සිරස් පැත්තට පසු ප්‍රවේගය කියන්නේ ඉතින් මම අර තිරස් පැත්තට තියෙච්ච පසු ප්‍රවේගයමනේ කෝණේ අංශක 45යි නේ. u cos 45 කිව්වත් u sin 45 කිව්වත් දෙකම එකයි. අන්න තේරුම් ගන්න සිරස් පැත්තට අවසාන ප්‍රවේගය මේ 17.9ම තමයිනේ. මේකම තමයි. අර තිරස් පැත්තට තියෙන අවසාන ප්‍රවේගය සහ සිරස් පැත්තට තියෙන අවසාන ප්‍රවේගය එකමයි. ඒතර අවසාන ප්‍රවේගය 17.9 සිරස් පැත්තට 4 වැඩි කරන සිරස් පැත්තට ආරම්භක ප්‍රවේගයක් නෑ. දුවගෙන යනකොට ප්‍රවේගය තිබුණේ තිරස් පැත්තටනේ. සිරස් පැත්තට ආරම්භක ප්‍රවේගයක් නෑ. අයන කෙලිම 4 වැඩි කිරීම 17.9 71.6යි. ඒක තාදේශයට එක ලකුණයි උත්තරයට එක ලකුණයි දීලා තියෙනවා. 10 වෙනි කොටස ක්‍රීඩකයා හෙල්ල විසිකරන සීමාවේදී හෙල්ල විසිකිරීම සිදු කරනු ලැබුවේ තතුර දශම දෙකක කාලයක් තුලදී හෙල්ල මත ගොඩනගනු ලැබූ ආවේගී බලයකින් නම් එම ආවේගී බලයේ විශාලත්වය හා දිශාව මේ මේ බලය කියන්නේ ගම්මිතාව විනාශ වීමේ ශීඝ්‍රතාවනේ. තිරස් ආවේගී බලය මේ අර ගයිඩ් කරලා තියෙන පිළිවෙලට තිරස් ආවේගය හොයන්න කිව්වා සිරස් ආවේගය හොයන්න කිව්වා. එතකොට මේ ආවේගය කියන්නේ ගම්මිතාව වෙනස කාලයෙන් බෙදපුවාම බලය සෙට් වෙනවා. තිරස් ආවේගී බලය හතන මාත් එක. තිරස් ආවේගී බලය. තර තිරස් පැත්තට ගම්මිතාව වෙනස 31.6යි. හෙල්ල විසි කරන්න ගත වෙච්ච කාලය තත්පර 0.2යිලු. මෙතනින් එනවා ළමයි 31.6.2කින් බෙදපුවාම නිව්ටන් 158යි. මේකට එක ලකුණක් දීලා තියෙනවා. සිරස් ආවේගී බලය. මේ බල දෙක හොයලා දෙකේ සම්ප්‍රයුක්තය හොයන්න ඕනි. සිරස් ආවේගී බලය. දැන් මේ හරිය තනියෙන් හදාගන්න බැරි වුණාට කමක් නැහැ. හැබැයි කියලා දෙනකොට ඉගෙන ගන්න. මම කියන්නේ මේක මේ ටර්ම් ටෙස්ට් එකේ පේපර් එකවත් A level පේපර් එකවත් නෙමෙයි. දන්නේ නැති දේවල් පේපර් ක්ලාස් එකේදී ඉගෙන ගන්න ඊට පස්සේ ටර්ම් ටෙස්ට් වලදී ඔයගොල්ලෝ ඒව උදව් කරගෙන ලකුණු වැඩි කරගන්න. සිරස් ආවේගී බලය. සිරස් පැත්තට ගම්මිතාව වෙනස මොකද්ද? 71.6යි. කාලය තත්පර 0.2යි. එතනින් එනවා ළමයි 358ක්. මේකටත් ලකුණක් දීලා තියෙනවා මේකටත් ලකුණක් දීලා තියෙනවා ඊට පස්සේ මේ දෙකේ සම්ප්‍රයුක්තය. තිරස් පැත්තට බලය 158යි සිරස් පැත්තට බලය 358යි සම්ප්‍රයුක්තය. මේ දෙක ලම්බකයිනේ. මෙන්න සම්පූර්ණ ආවේගී බලය. F කියලා දාමු. කෝණය දාමු alpha කියලා සංකේත ප්‍රශ්නේ. F කියන්නේ මම මෙතනම ලියන්නම් 158 වර්ගය ධන 358 වර්ගය වර්ගමූලය. දැන් සුළු කිරීම තියෙන මේ වේ. ඒක සුළු කළාම ඇවිල්ලා තියෙන ළමයි 391.3යි. ඒකටත් ලකුණක් දීලා තියෙනවා. ඊළඟ කෝණය හොයන්න එපා. මම මෙතනම ලියන්නම් tan alpha. සම්මුඛ පාදය 358 නේ. බද්ධ පාදය 158. 358 158න් බෙදපුවම ඇවිල්ලා තියෙන්නේ 2.226යි. දැන් මේකටත් ලකුණක් දීලා තියෙනවා. එතන tan වගුවකින් කෝණය බලන්න ඕනි. කෝණය ඇවිල්ලා තියෙන අංශක 66යි කලා 11යි. කෝණය ඇවිල්ලා තියෙන අංශක 66යි කලා 11යි. ඒකටත් ලකුණක් දීලා තියෙනවා.
right. අන්තිම ගැටලුව අන්තිම එක නම් ලේසි මේකක්. නිකන් තියරි ටිකක් නේ අහලා තියෙන්නේ. ටගල් ලියමු උත්තර. ඒ කොටස එක චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු නියමය ලියා දක්වන්න. ලියන්න. වස්තුවක් මත ටගල් ලියමු. වස්තුවක් මත යම් දිශාවක් ඔස්සේ වස්තුවක් මත යම් දිශාවක් ඔස්සේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් වස්තුවක් මත යම් දිශාවක් ඔස්සේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරයි නම් එම දිශාව ඔස්සේ වස්තුව නිශ්චලතාවයෙහි හෝ එම දිශාව ඔස්සේ වස්තුව නිශ්චලතාවයෙහි හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක් ඔස්සේ චලනය වෙමින් හෝ පවතී. ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවක් ඔස්සේ චලනය වෙමින් හෝ පවතී. ඒක ලකුණු දෙකක් දීලා තියෙනවා. ඉහත නියමයේ භාවිතෙන් බලය අර්ථ දක්වන්න. මතකද? කොහොමද බලය අර්ථ දක්වන්නේ? දැන් බාහිර අසමතුලිත බලයක් යෙදෙන්නේ නැත්නම් එක්ක වස්තුවක් නිශ්චලයි, එහෙම නැත්නම් වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. එතන මම උත්තරේ කියවන්නම්. වස්තුවක නිශ්චලතාවය එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගය කියන චලිත අවස්ථා වෙනස් කරන හෝ වෙනස් කරන්න බලපෑම් කරන සාධකය තමයි අපි බලය කියලා කියන්නේ. මේ ඔක්කොම තියරි අපි ඉගෙන ගත්ත ඒවා. ලියන්න. දෙවෙනි කොටස උත්තරේ වස්තුවක නිශ්චලතාව හෝ ඒකාකාර ප්‍රවේගය හෝ වස්තුවක නිශ්චලතාව හෝ ඒකාකාර ප්‍රවේගය හෝ යන චලිත අවස්ථා වෙනස් කරන හෝ වෙනස් කිරීමට වස්තුව පොළඹවන හෝ වෙනස් කරන හෝ වෙනස් කිරීමට වස්තුව පොළඹවන හෝ බලපෑම බලයයි. එකට එක ලකුණයි. තුන්වෙනි කොටස අවස්ථිති නිර්දේශ රාමු සහ අවස්ථිති නොවන නිර්දේශ රාමු. ලියන්න මතකද? අවස්ථිති නිර්දේශ රාමු කියලා ලියලා එයට ලියන්න අවස්ථිති නිර්දේශ රාමු ත්වරණයක් නැති ඒවනේ. අවස්ථිති නිර්දේශ රාමු එයට ලියන්න ත්වරණයක් නොමැති නිර්දේශ රාමු. ත්වරණයක් නොමැති නිර්දේශ රාමු. ඊළඟ අවස්ථිති නොවන නිර්දේශ රාමු කියලා ලියන්න. මම ගන්න තියරි කොටස් ටිකක් අහලා තිබුණේ. අවස්ථිති නොවන නිර්දේශ රාමු යටතේ ත්වරණයක් සහිත නිර්දේශ රාමු. ත්වරණයක් සහිත නිර්දේශ රාමු. එකකට එක ලකුණ ගන්න දීලා තියෙනවා. B කොටස චලිතය පිළිබඳ නිව්ටන්ගේ දෙවන නියමය ලියා දක්වන්න. ලියන්න. යම් දිශාවක් ඔස්සේ වස්තුවක ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව යම් දිශාවක් ඔස්සේ වස්තුවක ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව එම දිශාව ඔස්සේ ක්‍රියා කළ
බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වේ. එම දිශාව ඔස්සේ ක්‍රියා කළ බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වේ. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒ දෙවෙනි කොටස ඉහත නියමයේ අසුරින් f සමාන මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න. බලන්න මේවා තීරි පන්තියේ උගන්වනකොට තේරුණා කියලා හිතුවට අර තනියෙන් උත්තරයක් ගලප ගන්න කොටක් ළමයින්ට අපහසුයි. හරි? කොහොමද අපි දෙවෙනි නියමයේ පදනම් කරගෙන මේ f සමාන මේ සමීකරණය හදනකොට පටන් ගන්න ඕනේ. ළමයි කියන්න ඕනි f ලියන්න මතක f බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කිරීම නිසා f බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කිරීම නිසා ඩෙල්ටා t කාලයකදී සිදු වූ ගම්‍යතා වෙනස ඩෙල්ටා p නම් සංකේතික ඉස්සලා හඳුන්වලා දෙන්න පැනේ f බාහිර අසමතුලිත බලයක් ක්‍රියා කිරීම නිසා ඩෙල්ටා t කාලයකදී සිදු වූ ගම්‍යතා වෙනස ඩෙල්ටා p නම් කියලා කමාවක් දාලා f සමානුපාතිකයි ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t f සමානුපාතිකයි ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t ඊළඟ මේක ලියනවා සමානුපාතිකත්වයේ නියතයක් දාලා k කියලා k වාරයක් ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t ඕකේ එක කියලා නම් කරන්න. එතකොට එතෙන්ට එනකොට ඒ ටිකට ලකුණු දෙකක් දීලා තියෙනවා. හරි? උපකිරීමේ පියවර හැටියට මේ කැලලට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි ගම්මිතාවෙන් පටන් ගන්න පැනේ. කරන්න මතක p සමාන mv. ඩෙල්ටා p සමානයි ඩෙල්ටා වාරයක් mv. දර තියරි උගන්වනකොට නම් කිව්වා දැන් අර mv කියන පදේ වෙනස් වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. ඒව ලියලා ඉන්න ඕනේ නෑ ළමයි. කොහොමද අපි A level වලදී m වෙනස් වෙන ඒවා නෙමෙයිනේ කතා කරන්නේ නේ. ඊට පස්සේ මේක ලියන්න කෙලින්ම ඩෙල්ටා p සමානයි m වාරයක් ඩෙල්ටා v. ඊට පස්සේ දෙපැත්තම කාලයෙන් බෙදන්න. දැන් මේ සෙට් උනේ ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාව ත්වරණේ නේ. අපි ඒක හඳුන්වලා දෙන්න ඕනේ. මෙහි ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t සමානයි a අනු ත්වරණයයි. මෙහි ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t සමානයි a අනු ත්වරණයයි. ත්‍රේකෙන් ආදේශ කළාම ඒ නිසා ඩෙල්ටා p සමානයි m මේ තියෙන්නේ a. right. ඔතෙන් දෙනකොට ඔය ටිකට තව ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊළඟට දැන් මේක ගෙනහිල්ලා ඒකට ආදේශ කරනවා මෙතෙන්ට නේ. sorry මෙතන ළමයි ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t. හරි ඩෙල්ටා p නෙමෙයි ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t. එතන එකේ තියෙනවානේ ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t කියලා කැලලක්. එතෙන්ට ආදේශ කරනවා මේ කියන එක. මෙන්න අන්තිමට එක. ඒතකොට ඒකට ආදේශ කරන්න f සමානයි k ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t කියන්නේ මේ. ඊළඟට k වලගේ එකයි කියලා ගන්න විදිය මතකද? නිව්ටනයේ අර්ථ දැක්වීම ආදේශයෙන් ලියන්න ඕනේ. නිව්ටනයේ අර්ථ දැක්වීම ආදේශයෙන් නිව්ටන් එකයි බලය ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි ත්වරණය එකයි ms ඍණ 2. ඔතනින් එනවා k සමානයි 1යි. මේ නිකන් තියරි k සමානයි 1යි. ඒක මෙතෙන් ආදේශ කළාම ඔන්න අවසාන උත්තරේ එනවා f සමානයි මේ. මේ කැලලටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. C කොටස. නිව්ටන්ගේ තුන්වන නියමය ලියා දක්වන්න. ලියන්න. සෑම ක්‍රියාවකටම බලයකටම කියලා ලිව්වත් කමක් නැහැ. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් පවතී.
ඒකටත් ලකුණු 2යි. දෙවෙනි කොටස සෑම විටම බල උපදින්නේ යුගල වශයෙන් ඉහත නියමය ඇසුරින් මෙම ප්‍රකාශය තහවුරු කරන්න. එතන මෙච්චරින් ලියන්න තියෙන්නේ. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ තවත් බලයක් තිබේ. අර ක්‍රියා ප්‍රතික්‍රියාව කියලා අපි කියන්නේ ඒවනේ නේ. ලියන්න. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ තවත් බලයක් තිබේ. එනිසා සෑම විටම බල උපදින්නේ යුගල වශයෙනි. ඔච්චරයි. නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව සෑම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ තවත් බලයක් තිබේ. එබැවින් සෑම විටම බල උපදින්නේ යුගල වශයෙනි. එබැවින් සෑම විටම බල උපදින්නේ යුගල වශයෙනි. ඒ පැහැදිලි කිරීමට එක ලකුණක් දීලා තියෙනවා. D කොටස රූපේ දැකින පද්ධතියේ කිසිදු ස්ථානයක ඝර්ෂණ බල නැතයි සලකා M1 හා M2 අතරත් M2 හා M3 අතරත් ඇති ප්‍රතික්‍රියා බල සොයන්න. ඉතින් ලේසිම ගණනක් නේ. හදන්නට ගාලා අර මෙතන එකම වෙනස මේ දාන බලය පොඩි ඇන්ගල් එකකින් දාලා තියෙනවා නේ. ඉතින් සංරචකය ගන්න ළමයි දන්නවනේ. මේක M1 මේක M2 මේක M3. මේ දෙන්න අතර තියෙන ප්‍රතික්‍රියා බලය R1 කියලා ගන්න. ඒ සංකේත ප්‍රශ්න නෑ ඕන එකක් දාන්න. මේක මාරත් තියෙන R2 කියලා සංකේත ප්‍රශ්න නෑ ඕන එකක් දාන්න. මේ දෙන්න අතර තියෙන ප්‍රතික්‍රියා බලය මම R1 කියලා ගත්තා. ඉතින් මේගොල්ලන්ගේ අර බරවල් ඒව ලකුණු කරන්න ඕනේ නැහැ නේ ළමයි. අපි දන්න මේ පැත්තට ලියන සමීකරණ වලට අපි දන්න ඒ වෙන්නේ නැහැ නේ. හරි. ඕගොල්ලෝ ලකුණු කළා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒව ලකුණු නොකළා කියලා ගැටලුවට බලපෑමක් නැහැ. ඉතින් මේ ප්‍රතික්‍රියා බල හොයන්න ඕගොල්ලෝ දන්න ඉස්සලා පද්ධතිය ත්වරණය හොයාගන්න එපානේ. පද්ධතියටම දාන්න එකපාරේ F = m. සෙට් එක එකට ගත්තාම මේවා අභ්‍යන්තර බල නේ වෙන්නේ නැහැ. එතකොට මේ පැත්තට තියෙන එකම බාහිර බලය F cos θ. මේක හදලා පෙන්නන්න තරම්වත් ගාණක් නෙමින්නේ. පද්ධතියේ මුළු ස්කන්ධය වෙන්නේ M1 ධන M2 ධන M3. වාරයක් ඒ 3 සමානයි F cos θ බෙදීම M1 ධන M2 ධන M3. F cos θ බෙදීම M1 ධන M2 ධන M3. right? ඒ ත්වරණය හොයාගන්න පාර්ට් එකට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ R2 ටක් ගාලා හොයත හැකිනේ M1 ට ලිව්වහමනේ. M1 ට මේ පැත්තට F = m. M1 තනි කළාම ළමයි දන්නවා මේ පැත්තට තියෙන එකම බාහිර බලය R2 විතරයි. එයාගේ ස්කන්ධය M1 ත්වරණය මේ හදාගත්ත එක. F cos θ බෙදීම M1 ධන M2 ධන M3. හරි. ඒකටත් ලකුණු දෙකක් දීලා තියෙනවා. පේපර් එක බෙදන්න. ඊළඟට මේ R1 හොයන්න ලේසි M1 M2 දෙන්නට එකපාර ලියන එක. ඔයගොල්ලෝ වෙනම ලියලා සුළු කළ උත්තර ගත්තත් ලකුණු දීලා තියෙනවා. හරි. M1 M2 දෙන්න එකපාර ගත්තාම R1 පටස් ගාලා එනවනේ. M1 M2 දෙන්න එකපාර අරගෙන F = m. ඔයාලා බෙදනවා මේ දෙන එකට ගත්තාම මේ බලන්න R2 එන්නේ ඒක අභ්‍යන්තරයි. මේ දෙන එකට ගත්තාම මෙහාට තියෙන එකම බාහිර බලය මේ R1 විතරයි. R1. તો දෙන්නගේ ස්කන්ධය M1 ධන M2 ත්වරණය වෙන්නේ අපි කලින් හදාගත්ත එක F cos θ බෙදීම M1 ධන M2 ධන M3. එච්චරයි. මේකට ලකුණු දෙකක් දීලා තියෙනවා. අවසාන කොටස දෙකයි දශම 5 කිලෝග්‍රෑම් ස්කන්ධය ඇති අංශුවක් මත x දිශාවට යෙදෙන සංප්‍රයුක්ත බලය F කාලයේ t සමග විචලනය වන ආකාරයේ ප්‍රස්ථාරය දැක්වේ.
ප්‍රස්ථාරය ඔයගොල්ලෝ නැවත අඳින දෙයක් නෑනේ. මේ සංප්‍රයුක්ත බලකාල ප්‍රස්ථාරයක් සංප්‍රයුක්ත බලකාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් තමයි ආවේගය පෙන්වන්නේ කියලා අපි ඉගෙන ගත්ත තියරි. මෙතන 2 3 5 මේක 4නේ. ගානට අවධානය දෙන්න. අංශුව මත යෙදුණු ආවේගය සොයන්න. ලේසිම ගානක්. ත්‍රාවේගය සමානයි වර්ගඵලය. මේ ත්‍රිපේසීයමක් නේ ත්‍රිපේසීමේ වර්ගඵලය සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ඒ අතර ગેප් එකකින් වැඩි කරන්න. මේ පාදයේ දිග 5යි. මේ කැලේ දිග 1යි. එකතු කරලා දෙකෙන් බෙදුවා ඒ පාද දෙක අතර ગેප් එක 4යි. එතන 5යි 1යි 6යි දෙකෙන් බෙදුවා 3යි 3 අතර 12යි. ඒකකයේ නිව්ටන් තත්පර දැම්මත් කමක් නැහැ නැත්නම් ගම්මිතාව ඒකකයේ kgms ශ්‍රේණියක දැම්මත් කමක් නැහැ. මෙන්න මෙතෙන්ට එක ලකුණකුත් උත්තරයට එක ලකුණකුත් ලකුණු දෙකක් දීලා තියෙනවා. දෙවෙනි කොටස t සමානයි බිඳුවේදී අංශුව නිශ්චලතාවයේ පැවතුනේ නම් t සමානයි තත්පර 5 දී එහි ප්‍රවේගය සොයන්න. ආවේගය කියන්නේ ගම්මිතා වෙනස. ගම්මිතා වෙනස ලියන්නේ m ඍණ mu. ආවේගය 12යි. ස්කන්ධය 2.5යි. පසු ප්‍රවේගය හොයන්නේ ස්කන්ධය 2.5යි. මේ ගානේ දෙවෙනි කොටසේදී පෙර ප්‍රවේගය t සමානයි බිඳුවේදී ප්‍රවේගය බිඳුවයි. ඉතින් මේක ඇල්ල බිඳුවයි. එතකොට v කියන්නේ 12 බෙදීම 2.5. 12 බෙදීම 2.5 4.8යි. ආදේශයට එක ලකුණයි උත්තරයට එක ලකුණයි. තුන්වෙනි කොටස t සමානයි බිඳුවේදී අංශුවේ ප්‍රවේගය ඍණ 2 නම් ආපහු මෙතනනේ ආවේගය ගැන ගම්මිතා වෙනස m v ඍණ mu ආවේගය 12යි ස්කන්ධය 2.5යි පසු ප්‍රවේගය හොයන්නේ ස්කන්ධය 2.5යි පෙර ප්‍රවේගය ඍණ 2යි. අද මෙතන ධන 5යි. ධන 5 මෙහාට ගියාම ඍණ 5යි. ତර v කියන්නේ 12න් 5 ගියම 7යි 7 බෙදීම 7යි 2.5 2.8යි. ඒකත් ආදේශයට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. 4 අංශුව මත යෙදුණු මධ්‍යක බලය මෙච්චර නෙමෙයි මේ බලන්න විස්ථාපනය කාලයෙන් බෙදපුවම ලැබෙන ප්‍රවේගය නෙමෙයිනේ මධ්‍යක ප්‍රවේගය. ප්‍රවේග වෙනස් වීම කාලයෙන් බෙදපුවම ලැබෙන ත්වරණය නෙමෙයිනේ මධ්‍යක ත්වරණය. ගම්මිතා වෙනස කාලයෙන් බෙදපුවම ලැබෙන බලය නෙමෙයි මධ්‍යක බලයක්. දෙතර මේ ගානේ අහන්නේ මධ්‍යක කියන වචනෙට බය වෙන්න එපා. f සමානයි ඩෙල්ටා p බෙදීම ඩෙල්ටා t. ගම්මිතා වෙනස වර්ගඵලය අපි දන්නවා 12යි. මේ ගම්මිතා වෙනස සිද්ධ වෙන්න ගත වෙච්ච කාලය තත්පර 5යි. ගම්මිතා වෙනස කියන්නේ මේකේ වර්ගඵලයනේ. වර්ගඵලය අපි කලින් හෙව 12යි කාලය තත්පර 5යි. ඉතින් ඒතකොට මේ සම්පූර්ණ ගම්මිතා වෙනස කාලයෙන් බෙදපුවම මධ්‍යක බලය ලැබෙන්නේ. මධ්‍යක බලය ලැබෙන්නේ 2.4යි. එතනත් ආදේශයට එක ලකුණයි පිළිතුරට එක ලකුණයි. හරි ඔන්න සම්පූර්ණ පේපර් එකම අපි සාකච්ඡා කළා. right ඔන්න අවුරුද්දේ පළවෙනි පේපර් එක හැටියට හොඳ MCQ පේපර් එකක් තියෙනවා. බැරි දිගටම අර ලේසි ප්‍රශ්නම එහෙම කතා කර කර ඉන්න බෑ. හරි ටික ටික අමාරු ප්‍රශ්න වලට එනවා. අමාරු ප්‍රශ්නයක් වැරදුනාට දුක නෑ. ලේසි ප්‍රශ්න නොසැලකිල්ල නිසා වරද්ද ගන්න එපා. ඔය ගොඩාක් අපි දැකලා තියෙනවා ළමයිගේ ලකුණු අඩු වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. ලේසි ප්‍රශ්නත් නොසැලකිල්ල නිසා වරද්ද ගන්නවා.